මගේ පරපුරට පමණක් උරුම අංගම් තෙල. මම කැමති මා සතු යම් දැනුමක් වෙත්නම් ඒ දැනුම මේ උතුම් සම්බුදු සසුන වෙනුවෙන් සිදුවෙන ඉදිවෙන යම් කිසි දෙයක් තියෙනවා නම් අන්න ඒ දේ වෙනුවෙන් දායක කරන්න මම කැමතියි. ඒ කියන්නේ දෛනිකව ආලේප කරන ඔහුගේ ශරීරයේ මගේ මම විශ්වාස කරන දේ මගේ අත්දැකීම් වලින් මම කතා කරන්නේ ඔහුට ඇත්තටම උණක් හෙම්බිරිසාවක්වත් හැදෙන්නේ නැති තැනකට ඔහුපත් වෙනවා. ඒ කියන්නේ ඔළුවේ කැක්කුමක්, කොන්ද කැක්කුමක්, අතපය කැක්කුමක්, හන්දි කැක්කුමක් ඔහු දන්නේ නැහැ කියන තැනටපත් වෙනවා. ඒ වගේ තමයි ඉන්ද්‍රිය ක්‍රියාකාරීත්වය කියන ඍජුව නිවැරදිව සිදුවෙන නිසා ඔහුට අභ්‍යන්තරික වේදනා කියන තත්ත්වයන් ඉබේම පහව යනවා. මගේ මංගාවට ආපු ඕනම කෙනෙක් දන්නවා අංගම් තෙල ගොඩක් කට්ටිය අරගෙන තියෙනවා. හැමෝම ඉල්ලන තෙල් එකක්. ඒ ඉල්ලන එක කට්ටිය හොඳයි. මොකද හේතුව අපි මේ රටෙන් පරිබාහිර තැන් වලින් මේ වෙනත් රටවල විශේෂයෙන්ම අපි කතා කරොත් ඉන්දියාව වගේ රටවල මේ රටට ఔෂධ එනවා. ඒ ඖෂධ වලට වඩා මහා ගුණයක්. ඒ කියන්නේ කියා ගන්න හිතා ගන්න බැරි තරම් ගුණයක් මේ අංගම් තෙල් එකේ තියෙනවා. ඒ නිසා මේක ගොඩක් වටිනවා. විශේෂයෙන් හන්දිය අමාරු තියෙන සංදිගත, නහරගත, මාංශගත, ස්නායුගත රෝගී තත්ත්වයන් පවතින ඕනම කෙනෙකුට මේ තෙල් එක හොඳයි කියන එක තමයි මගේ විශ්වාසය. ආලේප කරන විදිහම වෙනම පැහැදිලි කිරීමක් කරනවා ඔයාලට. එතකොට මේ තෙල් එකේ තියෙන ගුණය ගත්තොත් අපි කතා කරන ඕනම මම ආපහු නැවතත් කෙසේ දහස් වතාවක් කියන්න පුළුවන් හිසකේ ගහමින් පටන් අරගෙන පය මාපට ගිල්ලෙන් නියපොත්තෙන් අවසන් මේ සරල අභ්‍යන්තරයේ හෝ බාහිරව පවතින යම් ඉන්ද්‍රියක් වෙත්නම් ඒ ඉන්ද්‍රිය ප්‍රකෘතිතාවය ඇති කිරීම, නිවැරදිතාවය ඇති කිරීම, ඍජු බව ඇති කිරීම, මෘදු බව ඇති කිරීම, ශක්තිමත් කිරීම, නිරෝගීතාවය ඇති කිරීම ආදී කොටගත් සෑම කාරණාවකටම ඇති එකම තෙල් එක අංගම් තෙල් එක කියන කාරණාව ඔබට පැහැදිලි කරලා දෙවිය යුතුමයි. විශේෂයෙන්ම පිරිමි දරුවන්ගේ තියෙන ලිංගික දුර්වලතාවයන් දුරු කිරීම පිණිස මේ ගොඩක් හේතුවක් වෙනවා. විශේෂයෙන්ම ඒ ලිංගික ශක්තිය වර්ධනය කිරීමටත් මේක ගොඩක් ලොකු හේතුවක් වෙනවා. ඒ වගේ තමයි අභ්‍යන්තර නිරායන ගෙඩිමේ තත්ත්වයන් 100%ක් ඉවත් කිරීමටත් මේ තෙල් එකට හැකියාවක් තියෙනවා. මම අංගම් තෙල් එක පිළිබඳව යම් කිසි කෙනෙකුට ප්‍රශ්නයක් කරනවා නම් ඕන එකයි ප්‍රශ්න අහන්න. මේ ප්‍රශ්න වලට මම උත්තර දෙන්න සූදානම්. කෙටියෙන් මම ඔබට යම් අවස්ථාවකදී මේ ප්‍රශ්න වලට උත්තර දෙන්නම්. අයිබෝන් මම හිතන්නේ මාස 3කට 4කට වගේ පස්සේ තමයි ඔයාලත් එක්ක කතා කරන්න හිතුවේ. හිතුණා නම් අවස්ථා ගොඩක් තිබුණා. විශේෂයෙන්ම රටේ තිබුණු තත්ත්වයක් එක්ක අද අපි දේශපාලනය ගැන නෙමෙයි කතා කරන්නේ. අපි කතා කරන්නේ බෙහෙත් ඖෂධ පිළිබඳ ගොඩක් කට්ටිය ප්‍රශ්න කරපු බෙහෙත් ඖෂධ පිළිබඳ ත්‍රිමූර්ති channel එකේ සහ ලංකේශ්වර page සහ ලංකේශ්වර අනු සහ සුරංජන සිල්ලා කියන page මේ page වල සහ YouTube channel වල මම කතා කරපු තෙල් එකක් පිළිබඳව තමයි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ පිළිබඳව මුලින් හැඳින්වීමක් කරන්නම්. මම යම් වෙද පරපුරක ඒක කාටවත් වැඩක් නැහැනේ. ඒක යම් කිසි දවසක මේ රටේ හෙළ වෙදකම ස්ථාපනය වෙන දවසට මම ඒකට අදාළ නිර්ණායක සහ මගේ අදාළ පරපුර ඒ දේවල් වල මේ රටේ තිබුණු තැන මොකක්ද කියන කාරණාව ඔයාලට ඔප්පු කරලා පෙන්නන්න පුළුවන්. දෙවෙනි කාරණාව තමයි මගේ පරපුරට පමණක් උරුම අංගම් තෙල. මේ අංගම් තෙල කියලා කියන තෙල පිළිබඳව මම හිතන්නේ වෙද මහත්තුරුම මම දැනුවත් වෙද මහත්තුරු කීප දෙනෙක් මගෙන් වට්ටෝරු ඉල්ලලා තිබුණා. පුළුවන් නම් වෙද මහත්තුරු මේ වට්ටෝරු දෙන්න අපිට කියලා. තව වෙද මහත්තුරු කීප දෙනෙක් මගේ ළඟ හිටපු මිනිස්සු උපයෝගී කරගෙන මේ අංගම් තෙල හොරගම් කරන්න උත්සාහ කරා. එතකොට ඒ හොරගම් කරන්න උත්සාහ කරා කියලා මම කවදාවත් ඒකට තරහ නැහැ. මම හරි කැමතියි එහෙම හරි මේක රැකගන්න උත්සාහ කරන උදවියට. මම හොරගම් කරා කියලා පසුතැවෙන්නේ නැහැ. වෛර කරන්නේ නැහැ. මම කියන්නේ එහෙම හරි මේක රැකෙන්න ඕන. නමුත් පෞද්ගලික ලාභ සුඛ විවරණ උදෙසා කටයුතු කාරණා කරනවට මම කැමති නැති නිසා තමයි මම එහි වට්ටෝරුව කාටවත් නොදී හිටියේ. මම වට්ටෝරු දීපු අවස්ථා තියෙනවා. හැබැයි වට්ටෝරුව වල තියෙන්නේ බෙහෙත් ඖෂධ සෑහෙන අඩුයි.
දැනටවත් එහෙම තමයි මම එහෙම අඩුවෙන් දෙන්නේ තරහකට නෙමෙයි. මොකද ඒක විකුණුම් භාණ්ඩයක් බවට පරිවර්තනය කරනවා නම් ඒක හුදෙක් මාගේ පරිභෝජනය සඳහා උවද සිදු කරනවා නම් මම ඒකට කැමති නැහැ. ඒ නිසා මම කැමති මා සතු යම් දැනුමක් වෙත්නම් ඒ දැනුම මේ උතුම් සම්බුදු සසුන වෙනුවෙන් සිදුවෙන ඉදිවෙන යම් කිසි දෙයක් තියෙනවා නම් අන්න ඒ දේ වෙනුවෙන් දායක කරන්න මම කැමතියි. ඒ නිසා යම් සහෝදරෝ කීප දෙනෙක් මේ අංගම් තෙල පිළිබඳ මගේ විමසා සිටියා. එතමත් මේ තෙල් එක අපිට හදලා දෙන්න අපි විකුණන්නම් කියන කාරණා. විකුණන්නම් කියන කාරණාවට එද්දී එකට අදාළ නීති මේ පසුබිම අපි සකස් කරලා බලපුවාම මේක කිසිම ගැටලුවක් නැහැ. ආලේප කිරීමක්. ඒ නිසා මේක නීතියෙන් කිසිම බාධාවක් නැහැ. අනිත් එක මෙහි අන්තර්ගතය පිළිබඳ මම පොඩි හැඳින්වීමක් කරන්නම් ඕනම කෙනෙකුට මේක ඇත්තටම සංධ්‍යාමාරු සුවපත් වෙනවද කියන කාරණාව සම්බන්ධයෙන්. අංගම් තෙල කියලා කියන්නේ අංගම් බටයක විසින් තමන් අංගම් පිටියක පුහුණු වීම කරන මොහොතකදී හෝ අංගම් පොර පිටියක අංගම් සටන් පිටියක හෝ අංගම් පොර පිටියක හෝ යුද පිටියකදී පුහුණු බිමකදී හෝ තමන්ට ශරීරයේ යම් අංගයකට යම් හානියක් සිදු වෙන්නම් මෙන්න මේ හානිය වැළැක්වීම පිණිස මේක හේතුවක් වෙනවා. කොහොමද වැළැක්වීම පිණිස හේතුවක් වෙන්නේ? ඒ කියන්නේ ශරීරයේ තියෙන ඉසකය ගහින් පටන් අරගෙන පය මාපට කිල්ල දක්වා වූ පරාසය තුළ ඇති සෑමම අංගයක්ම ශක්තිමත් කිරීම, නිරෝගීමත් කිරීම, පිරිසුදු කිරීම කියන කාරණා තුනට මේ තෙල් එක අවශ්‍ය වෙනවා. එතකොට ශක්තිමත් කිරීම, පිරිසුදු කිරීම කියන කාරණා වලට අමතරව ශාරීරික නම්‍යශීලීතාවය ඇති කිරීමටත් මේක සාධක වෙනවා. ඒතර පරිබාහිර වශයෙන් ආලේප කිරීමේදී අභ්‍යන්තරික ඉන්ද්‍රියන්ට මේන් බලපෑමක් සිදු කරන්න පුළුවන් ද කියන කාරණාව සම්බන්ධයෙන් ලෝකේ පරීක්ෂණ බටහිර විද්‍යාවමුත් කරපු අවස්ථා තියෙනවා. බටහිර විද්‍යාවේ සොයා ගැනීම මොනවයි විවිධ බාම් විශේෂ සොයාගෙන තිබුණා. ඒ අතර ශරීරයේ ආලේප කරන දෙයක් සාමාන්‍ය සියන සිදුරු සහිත තැනක්. ඒතොර ඒ රසායනික ක්‍රියාවලියකට භාජනය වෙලා ඒ රසායනික ක්‍රියාවලිය තුළින් රුධිර කේශනාලිකා හරහා ශරීරයේ යම් යම් ස්ථාන කරා මේ යම් රසායනික ක්‍රියාත්මක වීම කර හැකි කියන කාරණා සම්බන්ධයෙන් හෙළ වෛද්‍ය විද්‍යාවේ ඕනෑ තරම් සාක්ෂි තියෙනවා සහ ඒකට අදාළ විද්‍යාත්මක පසුබිම තියෙනවා. ඒ නිසා මේ අංගම් ශාස්ත්‍රය කියලා කියන්නේ ශරීරගතව යම්කිසි හානියක් සිදු වෙන්නට කලින් ඒ වළක්ව ගන්න පුළුවන් තෙල් එකක්. ඒ කියන්නේ යමෙක් යම්කිසි විදියකට දෛනිකව මේ අංගම් තෙල ඔබගේ සංදි වල ආලේප කිරීම. උදාහරණයක් අපි කිව්වොත් එහෙම බෙල්ල තෙල් ගන්න එපා කියලා කියනවනේ. දැන් බෙල්ල තෙල් ගෑවට ප්‍රශ්නයක් නැහැ. හැබැයි නිදිලුක්කක් පවතින වෙලාවක ඒ දේ ගන්න එපා කියලා කියන්නේ සාමාන්‍ය ශරීරයේ බාහුව දෙකේ අපි කියන උරිස් පත්ත කියලා උරිස් පත්තු දෙක තියෙන මාංශ පේශිය යම් කිසි විදිහට හිරවීමක් සිදු වුණොත් ඒ දේ නැවත පිළිසකර කරන්න ටිකක් අපහසුයි. මොකද ඒක පරිබාහිර මේ මසල් එකක් විතර තමයි. ඒ කියන්නේ මාංශ පේශියක් විතර තමයි ඒක පවතින. අන්න ඒ අවස්ථාව නිසා තමයි සාමාන්‍යයෙන් මේ ඒ දේ ගන්න එපා කියලා කියන්නේ. තෙල් ගන්න එපා කියලා නිදිලුක්ක. අනිත් එක තමයි කෂේරුකාව. ඒ කියන්නේ කොන්දේ ඒ කියන්නේ මේ බෙල්ල සීමාවේ පවතින ඍජු බව, තනි බව, මෘදු බව සහ ඊට කිසිදු හවුහරණක් නැති ස්වභාවයත් එක්ක තෙල් බෙහෙත් ආලේප කිරීමේදී යම් කිසි විදියට යම් විකෘතිතාවයක් ඇති වෙන්න පුළුවන් කියලා කියනවා. මෙන්න මේ කාරණාත් එක්ක නිදි උලුක්කුවක් සිදු වුණොත් හැර නිදි උලුක්කුවක් 90ක් පුළුවන්. නිදි උලුක්කුව හැර ශරීරයන් සියලුම දේවල් ස්පර්ශ කරන්න පුළුවන් තෙල් එකක් තමයි අංගම් තෙල් එක කියලා කියන්නේ. ඒක නිදි උලුක්කුවක්. සාමාන්‍යයෙන් අපි කිව්වොත් එහෙම සාමාන්‍ය සටන් බිමකදී සිදුවෙන උලුක්කුව කියන දේ නෙමෙයි ඒක. ඒ මොහොතම කරගන්න පුළුවන්. හැබැයි නිදි උලුක්කුවක් කියන්නේ එක්තරා කාල සීමාවක් තුළ ශරීරයේ අනුවර්තනයට ලක් වෙමින් ශරීරයේ අභ්‍යන්තරික වර්ධනය සිදුවෙන මොහොතකදී සිදුවෙච්ච තෙරපීම්, හිරවීම, බැඳීම්, තැලීම් ආදී කොටගත් මේ සියලු දේ එක්ක සිදුවෙන දෙයක්. ඒ නිසා ඒක එකපාර තෙල් බෙහෙත් ගෑමකදී ප්‍රකෘති සත්‍යය ගන්න බැරි වෙන අවස්ථා තියෙනවා. ඒ නිසා අනිවාර්යයෙන්ම දවස් දෙකක් තුනක් ගන්න වෙනවා. නමුත් මේ මං කතා කරන අනිත් හැම දෙයක්ම සාමාන්‍යයෙන් ලොකු දවස් ගාණක් යන්න ඕනේ. සාමාන්‍ය වේදනාවක් සුවපත් කරගන්න එක මොහොතකට පොඩි වෙලාවක් විනාඩි 10ක්වත් ගත වෙන්නේ නැහැ මේ අංගම් තෙල් එක පාවිච්චි කරලා වේදනාවක් සුවපත් කිරීමට. ශරීරයේ පවතින යම්කිසි ඉන්ද්‍රියක් අකර්මණය වෙනවා නම් නැවත සැකසීම කියලා කියන්නේ වේදනාව දුරු වීමක් තමයි. ඒතකොට ක්‍රමවත් වීම සිදුවෙන සෑම අවස්ථාවකදී වේදනාවක් නැති වෙනවා නම් ඒක වේදනානාශකයක් විදිහට සාමාන්‍ය කෙනෙකුට පිළිගන්න පුළුවන්. පෙන්ඩෝල් කියලා කියන්නේ සාමාන්‍ය පරිබාහිර ශරීරයේ අභ්‍යන්තරයේ සිදුවන රසායනික ක්‍රියාවලියක් උපයෝගී කරගෙන ශරීරයේ මේ ප්‍රතිශක්තිකරණයට
යම් රුකුලක් සිදු වෙන එකනේ. මේක සිදු වෙන්නේ ඒ කියන්නේ අභ්‍යන්තර සිට පරිබාහිර දක්වා සිදුවන කාරණාව මේකෙදි ඇත්තට බාහිර සිට අභ්‍යන්තර දක්වා ගමන් කිරීමක් තමයි සිදු වෙන්නේ. ඒ නිසා මේක ඇත්ත එකක් පැත්තකට මේක ශරීරයේ සියලුම ඉන්ද්‍රියන් ස්පර්ශ කරන තෙල් එකක් වෙනවා වගේම වේදනානාශකයක් විතර පැහැදිලිවම පාවිච්චි කරන්න පුළුවන්. එතකොට ඊළඟ කාරණා තමයි ශරීරයේ දැන් ඒ කියන්නේ පිරිසුදු වීම සහ ප්‍රකෘති කිරීම තුළ ශක්තිමත් කිරීම තුළ. ඒ කියන්නේ දැන් උදාහරණයක් අංගන් තෙල්ලක යමෙක් මේ ආලේප කරද්දී ගන්නවා කියලා අපි කියන්නේ අංගන් තෙල්ල ගාද්දී කෙනෙකුගේ ශරීරයට ඒ කියන්නේ ඔසවන්න පුළුවන් බර අපි හිතමුකෝ සාමාන්‍යයෙන් මේ දායකකට බාහිරකට සාමාන්‍ය කිලෝ 10ක් ඔසවන්න පුළුවන් කියලා. මේ අංගන් තෙල්ලක පාවිච්චි කරලා යුද පිටියකින් සටන් කරන්න යන්නේ එකම හේතුව තමයි මේ මොහොතේදී අපිට සාමාන්‍ය කිලෝ 10ක් ඔසවන්න පුළුවන් පුද්ගලයා සමහරට ඒක හුස්මත් එක්ක වෙනස් වෙන්න පුළුවන් අවස්ථා තියෙනවා. කිලෝ 20 30 සමහර 50ක් උස්සන්න පුළුවන් වෙන අවස්ථා තියෙනවා. මේ වගේ කියන්නේ ශරීරයේ ශක්තිමත් වීම පිණිස. බාහුව ශක්තිමත් වීම එම මොහොතේ සිදු වෙනවා. දිගින් දිගට ගෑවට පස්සේ හැමදාම මේක ශක්තිමත්ව පවත්වා ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. මාංශ පේශි ශක්තිමත් වීම සහ මාංශ පේශි ප්‍රාණවත් වීම කියන කාරණා මෙතෙන්දී සිදු වෙනවා. ඒ නිසා තමයි මේ තෙල් එක අංගම් ප්‍රාණ කියලා අපි නම් කරෙත් අන්නේ ඒ කාරණාවත් එක්ක. මොකද ඇත්තම නැත්නම් මේක අංගම් තෙල් කියලා තමයි අපේ පරපුරේ තියෙන පොතපතේ තියෙන ඒ විදිහමයි. හැබැයි මේක මම අංගම් ප්‍රාණ කියලා කිව්ව මොකද අපේ මිනිසුන්ට කියවන්න ලේසි නිසා අංගම් ප්‍රාණ තෛලය කියලා අපි නම් කරේ ඔන්න ඔය කාරණාවත් එක්ක. එතකොට මොකද ඒක වෙනස සිදු කරන්නට අයිතියක් තියෙනවා. මොකද ඒක ලංකාවේ කිසිම කෙනෙක් ගාව නැති නිසා. මොකද ඒකත් මම කියනවා ඒක කිසිම කෙනෙක් ගාව නැති නිසා මට ඒක වෙනස් කරන්න මට අයිතියක් තියෙනවා. මගේ පරපුරෙන් මට උරුම වෙච්ච දේ ඒක කාටවත් වෙනස් කරන්න මම ඉඩක් තියන්නේ නැහැ. හරි. අපි ඊළඟ කාරණාවට යන්නේ. ඒතකොට මේ ශරීරයේ ශක්තිමත් වීම කියන කාරණාව, බාහුව ශක්තිමත් වීම කාරණාව සහ බරවස වීමට ඇති පහසුව කියන කාරණාත් එක්කම සාමාන්‍ය මේ ශරීරයේ අපි කතා කරන ශරීරයේ අභ්‍යන්තරික වශයෙන් වාපිත් සම්හරණය වෙනවා කියලා කතා කරන්නේ. ඒතකොට වාපිත් සම්හරණය කිරීම කියන කාරණාව ආයුර්වේදයේදී කතා කරද්දී අපි උෂ්ණ රෝග ගැන කතා කරන නිසා ශරීරයේ උෂ්ණය වැළැක්වීම පිණිසත් මේ තෙල් එක ප්‍රබල තෙල් එකක් වෙනවා. එතකොට යමෙක් මේක ශරීරයේ දෛනිකව ආලේප කරනවා නම් ආලේප කරලා ඒ කියන්නේ දෛනිකව ආලේප කරන ඔහුගේ ශරීරයේ මම විශ්වාස කරන දේ මගේ අත්දැකීම් වලින් මම කතා කරන්නේ ඔහුට ඇත්තටම උණක් හෙම්බිරිසාවක්වත් හැදෙන්නේ නැති තැනකට ඔහුපත් වෙනවා. ඒ කියන්නේ ඔළුවේ කැක්කුමක්, කොන්ද කැක්කුමක්, අතපය කැක්කුමක්, හන්දි කැක්කුමක් ඔහු දන්නේ නැහැ කියන තැනටපත් වෙනවා. ඒ වගේ තමයි ඉන්ද්‍රිය ක්‍රියාකාරීත්වය කියන්නේ ඍජුව, නිවැරදිව සිදුවෙන නිසා ඔහුට අභ්‍යන්තරික වේදනා කියන තත්ත්වයන් ඉබේම පහව යනවා. ඒ වගේම තමයි අපි උදාහරණයක් අපි හිතමුකෝ යම්කිසි පුද්ගලයෙක් කොලෙස්ටරෝල් වගේ රෝගී තත්ත්වයක් තියෙනවා. ඒතර කොලෙස්ටරෝල් නැත්නම් තෙල් මේදය සමය අභ්‍යන්තරව ශරීරයේ බාහිරව තැම්පත් වීමක් තියෙනවා කියලා. ඒ කියන්නේ හැමට යටින් ඒ අවස්ථාවක් තුන දිගින් දිගට මේක ආලේප කිරීම තුළ ඒ තෙල් පවා දිය වෙන්නට මේක හේතුවක් වෙනවා. එතකොට මේක තෙලක් වුණාට අර අපි කියන්නේ සාමාන්‍යයෙන් ශරීරයේ මේද ප්‍රමාණය ඉවත් කිරීමට මේක හේතුවක් කරලා මේක බීමට තියෙන දෙයක් නෙමෙයි. මේක පැහැදිලිවම ආලේප කිරීම තියෙන දෙයක්. ඒ නිසා වාපිත් සම්හරණය කිරීම ශරීර අභ්‍යන්තරික ක්‍රියාකාරීත්වය තුලින් ප්‍රහීන කරන්න මේක තෙල් එක ප්‍රබල තෙල් එකක්. ඒක හොඳට මතක තියාගන්න හැමෝම. ඒ වගේම තමයි මේ තෙල් එක සකස් කිරීමෙන් සාමාන්‍යයෙන් අස්තියක් පැන්නොත් ඒ අස්තිය දැමීම පහසු කරන්න මේක හේතුවක් වෙනවා. ඊට පස්සේ අස්ති දෙක අතර පවතින අපි සාමාන්‍ය භාවිත කරන්නේ නොමේරු අස්ති කියලා අපි සාමාන්‍ය කියන්නේ සිංහල භාෂාවෙන්. ඒතකොට මේ නොමේරු නැත්නම් කාර්ලේජ් කියලා කියනවා. ඒතකොට ඒ දේ ශක්තිමත්ව සකස් කරන්නට මේ අංගන් තෙලකට හැකියාවක් තියෙනවා. ඒ වගේම තමයි නිවැරදි හන්දි දැමීමකට සිදු කරන්න මේ අංගන් තෙලක ඉවහල් වෙනවා. ඒ වගේම තමයි ශරීරයේ මේ මොහොත ඊරසේ ඒ ඇතිවෙච්ච වේදනාව දුරු කරන්න මේක හේතුවක් වෙනවා. ඊට පස්සේ ශරීරයේ මේ අස්ථි පැනීමකදී සිදුවෙච්ච නහර මාංශ ඊටසේ අනුමෙරු අස්ථි කොටස් ඒ දේවල් මේ වෙනස් වෙච්ච නිසා ඇතිවෙන අධික වේදනා තත්ත්වයන් ඊටසේ ඒක නිසා ඇතිවෙන අධික රුධිර පීඩනය වැනි තත්ත්වයන් ඊට පස්සේ ඒක නිසා ඇතිවෙන වෙනස් විකෘතිතා කියන දේවල් ප්‍රකෘති තත්ත්වයට පත් කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඒක දවසින් නෙමෙයි ඇත්තට මේකේ මම බෙහෙත් වර්ග කීපයක් අඩු කරලායි තියෙන්නේ. නමුත් මේ බෙහෙත් වර්ග ටික අපිට යොදා ගන්න පුළුවන් නම් සාමාන්‍යයෙන් අතක් සම්පූර්ණ කරුණත් දවසක් ඒ කියන්නේ පැය 7ක් 9ක් වගේ ඇතුළත කාලෙදී නැවත අත පාස් කරන්න පුළුවන් කියලායි වෙද පොත්වල සටහන් වෙන්නේ. නමුත් අපිට ඒ තරම් දුරට මේක සංවර්ධනය කරන්න තරම් ඖෂධ ලංකාවේ හොයාගන්න බැරි තත්ත්වයක් තියෙනවා. නමුත් දැනට තියෙන තත්ත්වයට ඔබ ඕනම මගේ මංගාවට ආපු ඕනම කෙනෙක් දන්නවා අංගන් තෙල ගොඩක් කට්ටිය අරගෙන තියෙනවා.
හැමෝම ඉල්ලන තෙල් එකක්. ඒ ඉල්ලන එක කට්ටිය හොඳයි. මොකද හේතුව අපි මේ රටෙන් පරිබාහිර තැන් වලින් මේ වෙනත් රටවල විශේෂයෙන්ම අපි කතා කරොත් ඉන්දියාව වගේ රටවල මේ රටට ඖෂධ එනවා. ඒ ඖෂධ වලට වඩා මහා ගුණයක්. ඒ කියන්නේ කියා ගන්න හිතා ගන්න බැරි තරම් ගුණයක් මේ අංගන් තෙල් එකේ තියෙනවා. ඒ වගේම මේ අංගන් තෙල් එකේ තියෙන ඊළඟ කාරණා තමයි අස්ථි පැනීමක් සිදු වෙනවා. අස්ථි භග්න එක අස්ථි පිපිරීමක් වුණොත්, අස්ථි බිඳීමක් වුණොත්, ඊට පස්සේ හන්දි විකෘතියක් වුණොත්, මාංශ පේශි තැලීමක් වුණොත්, මාංශ පේශි සීරීමක් වුණොත්, කැපීමක් වුණොත්, ඒ ඕනම අවස්ථාවේ මේ තෙල් එක පාවිච්චි කරන්න පුළුවන් වීම විශේෂ හැකියාවක්. එතකොට ඒ වගේම තමයි බැරි වෙලා හරි සාමාන්‍යයෙන් අංගම් ශිල්පීන් දෙදෙනෙක් අංගම් සටන් හෝ අංගම් පොර වල නියැලෙන වෙලාවකදී දැඩිව සාමාන්‍ය තමන්ගේ ශරීරයේ සරලව මේක මම හිතන්නේ අපේ මහන්තාරච්චි මල්ලි දන්නවා අජන්ත මල්ලිගා මේ තෙල් එක තියෙනවා කියලා කිව්වා. දැන් අවුරුදු මම හිතන්නේ අවුරුදු 18කට විතර කලින් කතා කරද්දී එතුමා කිව්වා මයිත් එක අයියා මං ගාවක තියෙනවා කියලා. ඒ කියන්නේ නිල පහරක් මේ මතක තියාගන්න ඕනේ. නිල පහර මරු නිල පහරක් වැදුණු අවස්ථාවකදී මේ මරු නිල පහරෙන් ගැලවෙන්න පුළුවන් එකම තෙල් එකත් මේ අංගන් තෙල් එක තමයි. ඒ ඔබ කතා කරන සබරගමු වෙද පොතේ තියෙන අංගන් රාජේ නෙමෙයි මම මේ කතා කරන්නේ. මේ කතා කරන්නේ පැහැදිලි අංගන් තෙල. එතකොට සාමාන්‍යයෙන් නිල තෙරපුමකින් සිදුවෙච්ච පූර්ණ හානියක්, නිල එකට පහර දීමෙන් සිදුවෙච්ච පූර්ණ හානියක් 100%ක් නවත්ත ගන්න පුළුවන් එකම තෙල් එකත් මේ අංගන් තෙලම තමයි. ඒ නිසා මේක ගොඩක් වටිනවා. විශේෂයෙන් අංගම් බටයන් විශේෂයෙන් හන්දිය අමාරු තියෙන සංදිගත නහරගත මාංශගත ස්නායුගත රෝගී තත්ත්වයන් පවතින ඕනම කෙනෙකුට මේ තෙල් එක හොඳයි කියන එක තමයි මගේ විශ්වාසය. මගේ මෙතෙක් කල තියෙන සාමාන්‍ය රෝගීන් 30000කට දීලා තියෙනවා මම. නොමිලේ දීලා තියෙන ගොඩක් කට්ටිය මම දන්න බෙහෙත් ඖෂධ ගෙනල්ලා මගේ ලව් හදවගෙන තියෙන ගොඩක් කට්ටිය. ඒ හැමෝම දුන්න තොරතුරු එක මට බය නැතුව කියන්න පුළුවන්. ඒ මං කියන කාරණාව හරි කියන එක. එතකොට සමහර අරගත්ත කට්ටියගේ තියෙන තොරතුරු වලට දැනගන්න පුළුවන් අවස්ථාවක් අපි යොදලා දෙයි අපේ මල්ලිලා. එතකොට මේ අංගන් තෙල් එකේ තියෙන තව කාරණාව තමයි සාමාන්‍ය අධික වශයෙන් සිදුවෙන සෙම බැඳීම් හිස මත ශරීරයේ යම් කිසි තැනක අපි මේ සෙම බැඳෙන්නේ ඔළුවේ විතරයි. එහෙම කියලා හිතන මිනිස්සු කොටසක් ඉන්නවා අපරට නෑ. සෙම බැඳෙන්න පුළුවන් ශරීරයේ ඕනම තැනක, සරව පිරෙන්න පුළුවන් ශරීරයේ ඕනම තැනක, ඒ වගේම තෙල පිරෙන්න පුළුවන් ශරීරයේ ඕනම තැනක. ඒ හැම තැනකදීම සිදුවෙන ඒ දේවල් සම්පූර්ණ දිය කරලා හරින්න පුළුවන්. ඒ වගේම ගැටිති, ගෙඩි, විසර, ඒ වගේම සාමාන්‍යයෙන් අපි කියනවා ආසාත්මික තත්ත්වයන් ඇති වෙන අවස්ථාවකදී, ආසාදන තත්ත්වයන් ඇති වෙන අවස්ථාවකදී මේ තෙල් එක පාවිච්චි කරන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. මම කියන්නේ උණු වතුරෙන් ගන්න ඕන. මම මේක ආලේප කරන විදිහම වෙනම පැහැදිලි කිරීමක් කරනවා ඔයාලට. එතකොට මේ තෙල් එකේ තියෙන ගුණය ගත්තොත් අපි කතා කරන ඕනම මම ආපහු නැවතත් කෙසේ දහස් වතාවක් කියන්න පුළුවන්. හිසකේ ගහමින් පටන් අරගෙන පය මාපට ගිල්ලෙන් නියපොත්තෙන් අවසන් මේ ශරීර අභ්‍යන්තරයේ හෝ බාහිරව පවතින යම් ඉන්ද්‍රියක් වෙත්නම් ඒ ඉන්ද්‍රිය ප්‍රකෘතිතාවය ඇති කිරීම, නිවැරදිතාවය ඇති කිරීම, ඍජු බව ඇති කිරීම, මෘදු බව ඇති කිරීම, ශක්තිමත් කිරීම, නිරෝගීතාවය ඇති කිරීම ආදී කොටගත් සෑම කාරණාවකටම ඇති එකම තෙල් එක අංගන් තෙල් එක කියන කාරණාව ඔබට පැහැදිලි කරලා දෙවිය යුතුමයි. ඒ වගේම තමයි යම්කිසි විදියකට මෙය දැන් අපි යන නස්න කිරීමකට ගන්න අවස්ථා, කනවක් කිරීමකට, ඇසවක් කිරීමකට කියලා ගන්නවා, හිසවක් කිරීමකට කියලා අපි ගන්නවා සාමාන්‍ය. ඒ වගේම ශරීරයේ විශේෂයෙන් ඔයාලා දන්නේ නැතුව නාභිය පිරිසුදු කරන කාරණාවක් සිදු වෙනවා. මම දන්නේ ඒක ලංකාවේ කරනවාද කියන සම්බන්ධයෙන්. මොකද විශේෂයෙන්ම ඉන්ද්‍රියන් තුළ සිදු කරන ප්‍රධාන පෙළේ හෙළවෙදක විතර ප්‍රධාන පෙළේ ප්‍රතිකර්මයක් තමයි මේ නාභිය. එහෙම නැත්නම් ගුරුත්ව කේන්ද්‍රය පිරිසුදු කිරීම කියන කාරණා. මේ ගුරුත්ව කේන්ද්‍රය පිරිසුදු කිරීම පිස මේ තෙල් එක ඇත්තටම පාවිච්චි කරනවා. ගොඩක් වෙලාවට අභ්‍යන්තර ශරීරයේ උදරගතව පවතිනා වූ බොහෝ රෝගී තත්ත්වයන්, විෂකර තත්ත්වයන්, ආමාශගතව පවතින, අක්මාවේ පවතින, වග්ගොඩවල පවතින යම් රෝගී තත්ත්වයන් ඉවත් කිරීමට සාමාන්‍යයෙන් මේක පාවිච්චි කරන අවස්ථා තියෙනවා. ඒකට එහෙම වුණොත් එහෙම දන්න වෙද මහත්තයෙක් ඉන්නවා නම් ඒ වෙද මහත්තයාට බය නැතුව මේ තෙල් එකේ මෙන්න මේ වගේ කාරණාවක් වෙද මහත්තයා කිව්වා කියන කාරණාවක් කියන්න. මම ලංකාවේ මම දැනුවත් නම් තාම එක වෙද මහත්තයෙක්වත් නාභියට කියන්නේ සාරේ ගුරුත්ව කේන්ද්‍රයට බෙහෙත් කරන වෙද මහතුරු මරණ තාම මුණ ගැහිලා නැහැ. දැන් කිය හෙට ඉඳලා ගියා මෙහෙම මේ වගේ වෙදකමක් තිබ්බා කියලා අපේ රටේ එහෙම වෙදකමක් තියෙනවා. වෙදකමේ නමවත් ඔය මිනිස්සු දන්නේ නැහැ. ඒ නිසා මම ඒක ගැන කියන්නේ නැහැ. මොකද අපේ වෙදකමේ වෛද්‍ය විද්‍යාව 31ක් කියන කාරණා මතක තියාගන්න. එකක් නෙවෙයි හෙළ වෙදකමේ වෛද්‍ය විද්‍යාව 31ක්. ඒතකොට මේ 31 ලංකාවේ ස්ථාපනය කිරීම තමයි මගේ පරම වගකීම් බලාපොරොත්තුව උනේ. තාමත් ඒ සිහිනය මට ඒ විදිහටම තියෙන. ඒ සිහිනය වැඩි ඈතක් යනකල් දිනනවා කියන එකත් හොඳට මතක තියාගන්න. මේ නූතන දේශපාලන කල්ලියෙන් නෙමෙයි වෙනත් වූ ක්‍රමයකට මේ රට තුළ ඒ සියලු දේවල් ස්ථාපනය වෙනවා. ඒ වගේම මතක තියාගන්න ඕනේ
මේ තෙල් එකේ තියෙන තව විශේෂ කරුණු කාරණා කීපයක් තියෙනවා. කාර්ලේජ් ඒ කියන්නේ තමයි නොමේරු අස්ථි ශක්තිමත් කිරීම සහ විනාශ වීගෙන නොමේරු අස්ථි මේරු තත්ත්වය කියන්නේ මේ මෝරණ තත්ත්වයටපත් කිරීම ශක්තිමත් කිරීම කියන කාර්ය වර්ධනය කිරීම කියන කාරණාවත් බිඳී ගිය සාමාන්‍ය ප්‍රධාන අස්ථි නැවත වර්ධනය කිරීමට මේ තෙල් එකට හැකියාවක් තියෙනවා. ඒ වගේම තමයි රුධිර වහනයක් අභ්‍යන්තර සහ බාහිර සිදු වෙනවා නම් ඒ දේ සිදු කරන එකත් 100%ක් නවත්තන්න පුළුවන් තෙල් එකක් තමයි මේ කියන්නේ. උදාහරණයක් අපි කිව්වොත් එහෙම සාමාන්‍යයෙන් අපි දන්නවා සන්ධි වලට පහරක් වැදිච්ච අවස්ථාවකදී සාමාන්‍යයෙන් අපි හන්දි වල ලේ පුරනවා. ඒ හන්දි වල ලේ පුරීම කියන දේ මහා අධික වේදනාවක් සහිත දෙයක් දවස් 3ක් 4ක් ඇති වෙනවා. නමුත් මේකේ තියෙන විශේෂත්වය තමයි මේ තෙල් එකේ මේ තෙල් එක එම සන්ධි තෙරපුමක් වැදීමක් පාරදී මොනවාර දෙයක් සිදු වෙච්ච වහ ලහි ඒ කියන්නේ සනික නිමේෂයකින් මේ තෙල් එක ආලේප කරන්න දැන් සමහර කට්ටිය කියනෝනේ මේ හයියෙන් පහරක් වැදුනොත් අභ්‍යන්තරික වශයෙන් තුවාලයක් වෙලා ඉතින් උතන අතුල්ලන්න එපා කියලා. නෑ මේක කරන්නේ ඇත්තටම අතුල්ලන එක. ඒ කියන්නේ මේ තෙල් එක ගාලා අතුල්ලන්න මෘදුව පිළිමද. මම ඒ ගානේ කියන්නේ මෘදුව පිළිමද. මේ තෙල් එක හැම වෙලේම මෘදුව පිළිමද තෙල් නිකන් අර වේදනාවක් නැති වෙන එක තව තනට මේ පහර දෙනවා වගේ වැඩක් නෙමෙයි මේක. මේක කෙලින්ම මෘදුව කරන්න ඕන වැඩක්. හරි. ඒක මෙන්න මේ කාරණාව වලට මේ දැනුවත් කරන්න තියෙන කරුණු කාරණා. ඒ අතරතුර මම අංගන් තෙල් එක පිළිබඳව යම් කිසි කෙනෙකුට ප්‍රශ්නයක් කරනවා නම් ඕනේ නැහැ. ඒ ප්‍රශ්න අහන්න. ඒ ප්‍රශ්නවලට මම උත්තර දෙන්න සූදානම්. කෙටියෙන් මම ඔබට යම් අවස්ථාවකදී මේ ප්‍රශ්න වලට උත්තර දෙන්නම්. ඒ වගේම මම නැවතත් කියනවා මේ තෙල් එක ශරීරයේ ඕනම ඉන්ද්‍රියක් ප්‍රකෘතිතාවයට පත් කිරීම පිණිස හේතු. හැබැයි මේක මතක තියාගන්න කන වැක් කිරීමට ඇස වැක් කිරීමට දිව ඒ කියන්නේ ගිලීමට ගන්න එපා. මේක බිව්වා කියලා මැරෙන්නේ නැහැ. මේක තනිකරම ඖෂධ විතරමයි තියෙන්නේ. නමුත් මේක කර්කසත් හිට වෙන්න පුළුවන් මේ ඖෂධය. ඒ නිසා මේක මේ එහෙම පාවිච්චි කරන්න එපා කියන එකයි මගේ විශේෂ ඉල්ලීම. කනවක් කරන කියන්නේ සාමාන්‍ය අපි කියනවා කනක් සුද්ධ කරන්නට කියන්නේ කන පිරිසුදු කරන්න අපි සාමාන්‍යයෙන් තෙල් වර්ග පාවිච්චි කරපු අවස්ථා අපි ඒකට කියනවා වාජීකරණ අවස්ථාවකදී මේ දේ පාවිච්චි කරන්න පුළුවන්. නස්න කිරීමේදී මේ දේ පාවිච්චි කරන්න පුළුවන්. ඒක හොඳට මතක තියාගන්න. එතකොට මේ ඒ වගේම තමයි සාමාන්‍ය අපි දන්නවා ලිංගික දුබලතාවයක් තියෙන කෙනෙක් ඉන්නවා නම් මේ ලිංගික දුබලතාවය දුරු කරන්න මේ තෙල් එක ගොඩක් හේතුවක් වෙනවා. විශේෂයෙන්ම පිරිමි දරුවන්ගේ තියෙන ලිංගික දුර්වලතාවයන් දුරු කිරීම පිණිස මේ ගොඩක් හේතුවක් වෙනවා. විශේෂයෙන්ම ඒ ලිංගික ශක්තිය වර්ධනය කිරීමටත් මේක ගොඩක් ලොකු හේතුවක් වෙනවා. ඒ වගේම තමයි අභ්‍යන්තර නිරායන ගෙඩිමේ තත්ත්වයන් 100%ක් ඉවත් කිරීමටත් මේ තෙල් එකට හැකියාවක් තියෙනවා. නමුත් ඒ දේ කරද්දී අනිවාර්යයෙන්ම වෛද්‍ය උපදෙස් ගන්න. හේතුව තමයි ඒ ගෙඩිය කුමන වර්ගයේ ගෙඩියක්ද කියන එක නිරීක්ෂණය කරගත යුතුයි. එහෙම නොවුනොත් ඒක වෙනත් ඒ කියන්නේ සාමාන්‍ය අපි දන්න සරව ගෙඩියක් වෙන්න පුළුවන්, තැලීමකින් සිදුවෙච්ච ගෙඩියක් වෙන්න පුළුවන්, නහර ගැටිත්තක් වෙන්න පුළුවන්, මාංශ වේල ගැටිත්තක් වෙනවා, පිළිකාවක් වෙන්න පුළුවන්. මේක හරියට හඳුනගෙන තමයි හරියටම කරන්න. මොකද එහෙම පිළිකාමේ තත්ත්වයකදී අංගන් තෙල් එක ආලේප කරොත් එහෙම මහා ප්‍රශ්නකට යන්න පුළුවන්. මොකද පිළිකාව කියන්නේ සාමාන්‍ය ශරීර පද්ධතිය පවතින සාමාන්‍ය සෛල ව්‍යුහය නෙමෙයි පවතින. ඒතකොට ඒ සෛල ව්‍යුහය අරමුණු කරලා නෙමෙයි අංගන් තෙල් ගදලා තියෙන සමස්ත පොදු ශරීරයක් අරමුණු කරලා තමයි මේ අංගන් තෙල් ගදලා තියෙන නිසා පිළිකා ගෙඩි වලට මේක ගන්න යන්න එපා. පිළිකා ගෙඩිත් ගාපුවම අඩු වෙනවා. නමුත් ඒක 75% වගේ සාර්ථකත්වයක් තියෙන. එහෙම වෙන්න බෑ. තෙල් එකක් වුණා බෙහෙතක් වුණාම සාමාන්‍ය අඩුම තරමේ 90ක් 95ක්වත් සාර්ථක වෙන්න ඕන. මගේ දැන් සාමාන්‍ය බටර් වෛද්‍ය විද්‍යාවෙන් අපි ගන්නේ 55ක සාර්ථකත්වයක් තමයි අපි ගණන් ගන්න. නමුත් එහෙම හෙළබෙදක මේ කිසිම දවසක එහෙම අනිවාර්යයෙන් 95ක්ම සාර්ථක විය යුතුයි ඖෂධය. ඒකෝර තමයි සාමාන්‍ය අපිට ඒක සැබෑ ඖෂධයක් වශයෙන් නම් කරන්න පුළුවන් වෙන්නේ. ඒතකොට මේ තෙල් එක ගැන බොහෝ දේවල් තියෙනවා. කතා පුවත් නම් ගොඩක් තියෙනවා. නමුත් ඒවා වැඩක් නැහැ. මම මේක ආලේප කරන විදිය වලට පැහැදිලි කරලා දෙන්නම්. ගොඩක් කට්ටිය තෙල් ආලේප කිරීමේදී කියනවා උණු වතුර මේ පාවිච්චි කරන්න කියලා. ඒ කියන්නේ තැවීමකට වගේ ලක් කරන්න. ඊට පස්සේ ලුණු වතුර ටිකක් දාලා තවන්න කියලා කියනවා. ඊට පස්සේ පිරිසුදු කරන්න කියන වගේ විවිධ දේවල් කියනවා. කොහොමත් පිරිසුදුකම කියන දේ අවශ්‍යයි. හැබැයි මේ තෙල් එකේ තියෙන විශේෂත්වය තමයි කුමන ආකාරයේ වෛරසයක්, කුමන ආකාරයේ දිලීරයක්, කුමන ආකාරයේ බැක්ටීරියාවක් ආසාදන තත්ත්වයක් සමමත තිබුණාට මේක වතුර දාලා හොදන්න දෙයක් නැහැ. මේ තෙල් එක ගාපුවම විස බීජත් නාශනය වෙනවා කියන එක මතක තියාගන්න. මේ තෙල් එකේ කරන්න පුළුවන් වැඩ ගොඩයි කියලා කිව්වේ ඒකයි. නිසා සාමාන්‍ය තෙල් එක්කදී අපි කරන්නේ දිලීර මරණ එක. ඒ නිසා අමුතුවෙන් හොදන්න දෙයක් නැහැ ශරීරේ. පිරිසුදුකම කියන දේ වටිනවා. නමුත් අලුතෙන් හොදන්න අවශ්‍යතාවයක් කියන දේ නැහැ. කිසිමක් අවශ්‍ය නැහැ. උදාහරණයක් අපි මම ඒක ඔබට පැහැදිලි කරලා දෙන අංගම් පිටියකදී යමකට හානියක් වුණොත් එම ඔව් ඒ දාඩිය පියාගෙන අර මේදී සාමාන්‍ය පැය ගන්න ගිහලා එතකොට මේ රෝගියා වේදනාවෙන් විඳින කාල සීමාව වැඩි නිසා මේක අර දාඩිය තියෙන ශරීරයක උනත් ගන්න පුළුවන්. ඕනම කෙනෙක් නොනාන කෙනෙක් නාන කෙනෙක් ඕනම කෙනෙක් පාවිච්චි කරපුවත් තෙල් එක. ඒකට හේතුව තමයි මොකද මේ තෙල් එක සකස් කරලම තියෙන්නේ ශරීර අභ්‍යන්තර වූ ශරීර බාහිර වූ සියලුම විස බීජ නාශනය කරන ආකාරය තමයි මේක
සකස් කරලා තියෙන කිසිම විස බීජයක්. ඒ කියන්නේ දැන් අපි සාමාන්‍යයෙන් ගත්තොත් සමහර රසායනික ඖෂධ නම් 99%ක් වෛර අයින් කරනවා කියන මේකේ තියෙන විශේෂකම් 100%ක් අයින් කරනවා. හරි මම බය නැතුව 100%ක් විස බීජ නාශනය කරන්න පුළුවන් ඖෂධයක් තමයි අංගම් ප්‍රාණතෛල. ඒ නිසා මේක හොඳට මතක තියාගන්න. මේක ආලේප කිරීමේදී කල යුතු වන්නේ අතර තෙල් බිඳුවක් අතර ගන්න. තෙල් බිඳුවක් අතර ගන්න හොඳට මේ අත තමයි පිරිමදින්නේ. ඔබට සාමාන්‍ය පැහැදිලිවම මේ නිකන් ඔබ අත් දෙකක් අර එකතු කරා අතේ ඔබට දැනෙනවා සාමාන්‍ය රස්නයක්. ඒ රස්නේ දෙගුණයක් තෙගුණයක් සාමාන්‍ය වෙනවා මෙන්න මේ විදිහට ඔබ මේ තෙල් එක අතර ගන්න පිරිමැදීම තුල. අන්න ඒ රස්නේ තමයි ශරීර අවශෝෂිත රස්නේ. සාමාන්‍ය දැඩි රස්නයක් වුණොත් එහෙම සාමාන්‍යයෙන් එතන යම් අවහිරතාවයක් ඇති වෙනවා. යම් අධික සීතලට වුණොත් එහෙම එතන ඒත් අවහිරතාවයක් ඇති. හැබැයි මද රස්නේ කියන්නේ ස්වභාවයේ පවතින උණුසුමට සමාන උණුසුමට මේක රත් කරගන්න. ඒක කරන්න පුළුවන් එකම දේ තමයි අවකාශ ධාතු දෙක තිබුණු අත් දෙක සාමාන්‍ය අතින් අත. ඒ කියන්නේ පුෂ්ඨයේ මැද පුෂ්ඨයේ තෙල් ආලේප කරලා මෙන්න මේ හොඳට ආලේප කරනවා. ඊට පස්සේ තමන්ගේ මේ හානිය සිදුුනේ තමයි යම් තල්මක් සිදුුනේ මේ ස්ථානේ නම් මේක මුලින් කරන්න ඕන අපි පල්ලෙහාතර ආලේප කරන්න නෙමෙයි. තුන් අත අතර සාමාන්‍ය තද කරලා මෙන්න මේ විදිහට ආලේප කරන්න. මේ උඩ හතර පහ සතක් වුණත් කමක් නැහැ තෙල් ටික යනකල්. ඊට පස්සේ ක්‍රමානුකූලව සාමාන්‍යයෙන් මගේ නම් ඉල්ලීම මෙන්න මේ සාමාන්‍ය ආකාරයට මේක පිරිමදින අත පිරිමදින. ඒතකොට මේ පිරිමැදීමේදී ඔබට පැහැදිලි වෙයි මේ පිරිමැදීම සාමාන්‍ය ඒකාකාරී රස්නයකින් සාමාන්‍ය මේ විදිහට පිරිමැදීදී සාමාන්‍ය සෙල්සියස් අංශක 40ට වගේ රත් වෙනවා. ඒ ඇත්තට සෙල්සියස් අංශක 40 කියලා කියන්නේ සාමාන්‍ය යම් රසායනිකයන් කියන්නේ සෙල්සියස් අංශක 35න් එහාට සාමාන්‍ය යම් රසායනිකයන් වාෂ්පශීලී වෙන අවස්ථාව. මෙන්න මේ වාෂ්පශීලී වෙන යම් රසායනිකයන් තියෙනවා මේ ඖෂධය තුළ. ඒතකොට මේක අපි තෙල් එකක්. හැබැයි තෙල් එක තුළ තියෙන ඖෂධ වල තියෙන ගුණාත්මක භාවය මාරණය කිරීමට නොදී රැගෙන ඒ දේ කල්තබා ගැනීම තමයි සාමාන්‍ය තෙල් එකදී කරලා තියෙන්නේ. එතකොට ඒ තෙල් එක ඒ අවශ්‍ය උෂ්ණත්වයටපත් වුණාට පස්සේ ඒක සමමද සම පෘෂ්ඨයේ මත පවතින සිදුරු මතින් ශරීර අවශෝෂණය කිරීම සිදු කරන්න පුළුවන්. ඒක බොහොම ප්‍රබල කාරණා. මේක විකිරණයක් හා සමානව ශරීරගත කිරීමට ලොකු හැකියාවක් තියෙනවා මෙන්න මේ උණුසුමේදී. ඒ කියන්නේ සමහර දේවල් තියෙනවා යම් උෂ්ණත්ව මට්ටම් වලදී අපි හිතනවට වඩා වේගෙන් ක්‍රියාකාරී වෙනවා. ඒක ඔබ දන්න ඒවා ඇති. ඔබ රසායනික විද්‍යාව පිළිබඳ දන්න කෙනෙක් නම් ඔබට මම මේ කියන දේවල් සාමාන්‍ය හොඳ යම් පැහැදිලි කිරීමක් වෙනවා ඇති. ඒ නිසා මතක තියාගන්න මේ අනිවාර්ය පිරිමැදීදී උඩාතර තෙල් එක සාමාන්‍ය තද කරලා ගන්න. ඊට පස්සේ හොඳ පිරිමැදීමක් එකම දිශාවට හොඳ පිරිමැදීමක් කරනවා. ඒක සාමාන්‍යයෙන් පෘෂ්ඨයේ ආරෝපණ තත්ත්ව බව ඇති වෙනවා. එතකොට ඒ ආරෝපණ තත්ත්වයට එක සාමාන්‍යයෙන් මේ තෙල් එක තවදුරටත් කිඳා බැසීමක් සිදු වෙනවා. ඒ නිසා අනිවාර්යයෙන්ම යම් වේදනාකාරී තත්ත්වයක් යම් විකෘතිතාවයක් යම් දුර්වලතාවයක් තියෙනවා නම් සියල්ල මග හරව ගන්න තෙල් එක ආලේප කළ යුතු වන්නේ. ඊට පස්සේ මේක තෙල් එක ගාලා කොච්චර වෙලාවක ඉන්න මග හරින්න ඕන. රෝගියෙක් නම් රෝගී තත්ත්වයක් පවතින කෙනෙක් නම් උදාහරණ සාමාන්‍ය අපිට කියන්න පුළුවන් දැන් මේ සංදිගතව පවතිච්ච යම්කිසි අවස්ථාවක තෙල් එක ගන්න විනාඩි සාමාන්‍ය මම කියන්නේ වෙලුම් පටියක් අපි සාමාන්‍ය කියන බැන්ඩේජ් එකක් කරන කියන්නේ සාමාන්‍ය වෙලුම් පටියක් වෙලුමක් ඔබට දාන්න පුළුවන් නම් විනාඩි කීපයක් සාමාන්‍ය විනාඩි මගේ ඉල්ලීම සාමාන්‍ය පැයකමාරක වගේ කාලයක් තද කරන්නේ නැතුව වෙලුම් පටි සාමාන්‍ය කියන්නේ වෙලුම් පටි මෙහෙම තද කරාට පස්සේ දැන් අපි දන්නා මේ අතක සාමාන්‍යයෙන් පේන රතු සාමාන්‍ය රතු පාට තමයි අත තියෙන්නේ. හැබැයි මේකේදී අපි කරනවා පොඩි උපක්‍රමයක්. ඒ උපක්‍රමය තමයි මේ අත තරමක් රතු කරනවා. ඒ කියන්නේ මේ තිබුණට වැඩිය පොඩ්ඩක් රතු ඒක පොඩ්ඩක් හිර කරනවා. ඒකට හේතුවක් තියෙනවා. ඒ හේතුව තමයි රුධිරය හැම වෙලේම සංසරණය වෙනවා. රුධිරය සංසරණය වෙන වෙලාවට ඒ කියන්නේ තදම කරොත් මේ රුධිර සංසරණය සම්පූර්ණව දෙනවා. නමුත් මධ්‍යම ප්‍රමාණය තද කරාට පස්සේ අර රසායනිකයන් ඒ කියන්නේ ශරීරය උකහා ගන්නාලද යම් රසායනිකයන් ඒ අවශ්‍ය ස්ථානය තුල ක්‍රියාකාරී වෙන්න අවශ්‍ය ඉඩ පහසු අපි සලසා දෙන්න වෙනවා මේ තෙල් එක හරහා. අපි කරන ක්‍රියාව හරහා. එතකොට අපි ඒක කරන්න අනිවාර්ය තෙල් එක ශරීර අභ්‍යන්තර ගලණය වීම අවම කරන්න. ඒ නිසා ගොඩක් අය අපි කරන්නේ තෙල් එක පොඩක් මේ තෙල් එක ආලේප කරලා යම් ප්‍රමාණයක තද කරලා මේ අපි ගැට ගහලා බැඳලා තියෙනවා. ඉතින් ඒක තියලා ලිහලා දාන්න පුළුවන්. රැය නම් මේක කරන්න එපා. දවල් නම් බැඳලා තිබ්බට කමක් නැහැ. සාමාන්‍ය රැය නාවෙන් පස්සේ පාන්දර 3 පමණ කාලෙ වෙනකල් කවදාත්ම සන්ධි වෙලුමක් තියන්න එපා කියන එකයි මගේ විශ්වාසය. මගේ මතය නෙමෙයි මගේ විශ්වාසය. අපේ වේදකම අපිට උගන්වපු දේවලුත් එක මම ඔබට කියන්නේ. නමුත් අස්ථි භග්නයකදී අස්ථි බිඳීමකදී අස්ථි පැනීමකදී මේ ඊට වඩා ඒ સિદ્ધාන්තය පොඩ වෙනස් වෙනවා. ඒ පිළිබඳ මම වෛද්‍ය උපදෙස් මතවාල කටයුතු කාරණා කරන නිසා මේකට මම උපදෙස් දෙන්න යන්නේ. මොකද මේ රටේ පාරම්පරික වූ සන්ධි වේද මහතුරු ඕනෑ තරම් ඉන්නවා. මහා දක්ෂයෝ ඉන්නවා. ඒ දක්ෂ වේද මහතුරුෙද්දී ඒ හැමෝටම පිටුවහලක් වෙන තෙල් එකක් ගැන තමයි මේ කතා කරේ. ඒ හැමෝටම මේක ඕන වෙයි. මොකද මේක ඕන වෙන්නේ මේක ඍජුව වැඩ කරන්න පුළුවන් බොහෝ ගුණදායක බොහෝ ගුණ දෙන තෙලක්. ඒ නිසාම මේ තෙල් එක
ආලේප කරුවත් ආලේප කළ යුතු වන්නේ එහෙම. එතකොට මේක දීර්ඝ වශයෙන් පාවිච්චි කළ යුතුද කියලා අහනවා. සාමාන්‍යයෙන් රෝගියෙක්, ඒ කියන්නේ මම අපි කියමු දැන් උදාහරණ ආතරයිටිස් රෝගියෙක් නම් ඇත්තට ටික කාලයක් ගන්නවා. ඒකට හේතුව තමයි ආතරයිටිස් රෝගියාගේ ශරීරයේ ESR කියනොත් එහෙම නැත්නම් ශරීර රසායනික තුලනාත්මක භාවය බිඳලා තියෙද්දී ඒ රසායනික තුලනාත්මක භාවය නැවත සාමාන්‍ය 14ට වඩා අඩු කරනවා කියන එක තෙල් ආලේප කිරීමෙන් පමණක්ම සිදු කරන්න බෑ. එතකොට අන්නේ ඒ අවස්ථාවල අපි බාහිරව පවතින වේදාංගරත සහ විකෘතත්වයන් ටික සුවපත් කරාට ශරීර අභ්‍යන්තර රසායනික ක්‍රියාවලිය තුළ නැවත ආතරයිටිස් ඇති කරන සම්මුතිය පවත්වාගෙන යනවා නම් මේ රෝගී තත්ත්වය සුවපත් කරන්න බැරි වෙනවා. ඒ නිසා අන්න ඒ අවස්ථාවක තමයි සාමාන්‍ය ආතරයිටිස් කියන රෝගී තත්ත්වය සුවපත් කරන සාමාන්‍ය වෛද්‍ය උපදෙස් ගන්නයි කියලා අපි කියන්නේ. ඒ නිසා මේ ආතරයිටිස් රෝගී තත්ත්වය හැදුනත් මේක සාමාන්‍ය දිගින් දිගට ආලේප කරන්න. සාමාන්‍යයෙන් වෙනත් වේදනාකාරී තත්ත්වයක් තියෙනවා නම් ඒ දේ උත්සාහ හැමදාම ආලේප කරන්න අවශ්‍යතාවයක් නැහැ. වේදනාව ඇති වෙච්ච වහම ආලේප කරන සමහර උඩරිම දවස් දෙකක් තුනක් ඇදී යන ගොඩක් වෙලාවට මේක එක දවසයි දෙකයි. දීර්ඝ කාලීනක් ඔබට පවතින කොන් දෙකක්ම හන්ද දෙකක්ම අතපයක්ම ආදී කොටගත් ඒවල් තියෙනවා නම් ඒ දේවල් දවස් කීපයක් අද කීපයක් යන අතර ලොකු දවසක් නෙමෙයි සාමාන්‍ය දවස් 7ක් 8ක් වගේ ආලේප කරන හොඳටම ඇති කියන ඔබ හරියට කරන්න හරියට කරොත් ඇති. එහෙම නැත්නම් ඔබ බාගෙට කරොත් ඔබට මදි. එතකොට ඔබ කිය වෙදකම පිළිබඳ සහ තෙල් එක පිළිබඳ විශ්වාසය කඩා කරගන්න එපා. කියන දේවල් ටික හරියට මම හැමදාම කියන දේ තමයි කිසිම දෙයක් මා කිව්වත් විශ්වාස කරන්න එපා. මම කියන දේවල් ටික හරියට කරන්න. ඊට පස්සේ ඔබ විශ්වාස කරන්න ඔබට ප්‍රතිඵල තියෙනවා නම් කියන කාරණා. ඒ මේ තමයි ඔබ දැනුවත් කරන්න තිබුණු කාරණා. ඒතර මේ අංගන් තෙලේ තියෙන විශේෂත්වය තමයි මේ තෙල් එක ඉදිරියේදී මම බලාපොරොත්තු වෙන ඇත්තරම මට ඒ දේ කරන්න ඇත්තටම මූලික පැත්ත නැහැ. නැත්නම් ඒ අනිතකේ ඖෂධ අපිට හොයාගන්න හරි අපහසුයි. ඒතකොට ඒ ඖෂධ හොයාගන්න ගියපුවාමත් සමහරවල්ලාට මේ ඒ කියන්නේ අපේ මුලක් ඕනට කොළේ කඩායන ඵලයන් කිව්වහම ඒක කරන්න බෑනේ. ඒතකොට ඒක ඊට පස්සේ අපි බලන්න ඕන මුලේ සම්නිතිය බලලා කොළේ සම්නිතර ඒකට සමපාත වෙන විදිහට කොළ ප්‍රමාණය අරලා ඒව හදන්න පුළුවන්. ඒක මහා ගණනය කිරීමක්. ඉතින් ඒක ගණනය කිරීමට යන්න ඕනේ නැහැ. මේ රටේ වෙදමාතුරු ඇත්තටම මානසික වුණා නම් හරි හැමෝටම ඊර්ෂ්‍යා කරපුවාම සාමාන්‍ය මේ රටේ අලුත් දෙයක් නිර්මාණය කරන්න බැරි වෙනවා. හැබැයි මේක අලුත් දෙයක් නෙමෙයි. මේක පැරණිතම දෙයක්. මේ තෙල් එකේ තියෙන විශේෂත්වය තමයි ඕනම රෝගී තත්ත්වයක් සුවපත් කරන්න පුළුවන් වීම කියන කාරණාව. එතකොට මම ඉල්ලීමක් කරන්න මේ තෙල් එක තව වර්ධනය කරන්න පුළුවන්. ඒ ඖෂධ වට්ටුරු පූර්ණ වශයෙන් යෙදීම කරන්න පුළුවන්. ඉතින් මම පූර්ණ වශයෙන් යෙදීම කරන්න සමහර ඖෂධ අපිට බොහොම ස්වල්පයක් සමාන උදාහරණයක් අපි කිව්වොත් එහෙම දැන් වෙන ඖෂධ වල අපි දන්නවා දැන් මොන හරි කඩේ දින අපි කුරුබඩු විශේෂයක් ගමුකෝ අපි ගල් මද ගල් නහර ගොරෝජන කස්තුරි කියලා. ඒතර ඒවා මහා විශාල ප්‍රමාණයක් මද වශයෙන් දාන. ඒතර ඒ දාන එක කොයිතරම් දුරට අපි බලාත්මක කරන්න පුළුවන්ද කියන කාරණා. කියන්නේ ඒක රසායනිකව ක්‍රියාත්මක කරන්න පුළුවන්ද කියන කාරණාව වෙද මහත්යන රසායනික විද්‍යාඥයන් අනිවාර්යයෙන් දැනගත යුතුයි. දැන් මේ තෙල් හදන්නේ අතන රසායනික විද්‍යාඥයන් කියන කාරණා. ඒතර එදා රස සිද්ධි ලැබුවන් තමයි මේ තෙල් එක සකස් කරලා දීලා තියෙන්නේ. ඒ රස සිද්ධි කියලා කියන්නේ වෙනම විශේෂපතයක්. මම ඒ පිළිබඳ කාරණාත් අද කතා කරන්න යන්නේ නැහැ. මොකද හෙළයන්ගේ තිබුණු විද්‍යාව එක තමයි රස සිද්ධිය කියන්නේ. හෙළ වෛද්‍ය විද්‍යාව එක තමයි රස සිද්ධිය කියලා කියන්නේ. රස සුදිය නෙමෙයි. පැහැදිලිවම තමයි රස සුදිය නෙමෙයි. රස සිද්ධිය නැත්නම් සමහර මිනිස්සු රසායනික විද්‍යාව කියලා දැන් නූතනව පාවිච්චි කරන තන්න ඒවා ඒ කියන්නේ රසායනික විද්‍යාවට නෙමෙයි මේක කියන්නේ. නමුත් ඒහා සමාන සංසිද්ධි කීපයක් මේකෙත් තියෙනවා. හරි කොහොම වුණත් ඔබ බලාපොරොත්තු වෙන කාරණා වේදනාව සුවපත් කිරීම නම්, ඔබ බලාපොරොත්තු වෙන කාරණා මාංශ කඩාවැටීම වළක්වීම නම්, ඔබ බලාපොරොත්තු වෙන කාරණා සංදිගතව පවතින විකෘතතාව වැළැක්වීම නම්, ස්නායු දුබලතාවය ප්‍රබලතාව මේ දුරු කරලා රෝගී තත්ත්වය සුවපත් කිරීම නම්, ඊට පස්සේ හිරිවැටීමකට ලක් වෙනවා නම් ඒකත් මතක තියාගන්න. දැන් ගොඩක් වෙලාවට මම දන්නවා දැන් අපි ගාවට ආපු පරණ ලෙඩු දන්නවා මම දන්නවා ඒ ලෙඩු ගොඩකගේ මේ අතපයවල හිරිවැට විශේෂයෙන් අතේ හිරිවැටීම විශේෂයෙන් ගෑනු දරුවන්ගේ රෙදි ටිකක් දිය ගන්න බෑ පොල් කිරි ටිකක් මිලක ගන්න බෑ කියනවා. වෙද මහත්තයා අපිට දෙයක් අල්ලගෙන ඉන්න බෑ බස්ස කියන්න බෑ අත හිරිවැටෙනවා. ඒක ඉරියව්වක අපිට ඉන්න බෑ. ඒකට හේතුවක් තියෙනවා. ඒකට ගොඩාක් කටි තෙල් ගන්නවා. ඇත්තටම මට හිනහත් යනවා මේ එහෙම මං කවුරුත් පහත් කරන්නේ නැහැ. ඒක මගේ සාමාන්‍ය මේකක් මං කරන්නේ නැහැ. නොකළොත් දැන් මොකද අපි ඇත්තටම අපිට ප්‍රශ්න තියෙන්නේ වෙන බටහිර ඖෂධات එක්ක බටහිර වෛද්‍යවරයාත් එක්ක නෙමෙයි ප්‍රශ්න තියෙන්නේ බටහිර ඖෂධ මහාව්‍යාපත් එක්ක. එතකොට ඇත්තටම මේ අතේ මෙතන හිරිවැටෙන මිනිස්සෙකුට මෙතන කවදාවත් තෙල් ගාලා හරියන්නේ නැහැ. ඒක ඉතින් මම ඕක කිව්වට වැඩකුත් නැහැ. ඕක මිනිස්සු පිළිගන්නේත් නැහැ. නමුත් මම සාමාන්‍යයෙන් මගේ ස්වභාවය මම ඕක හොඳ කරනවා. මම කෙලින්ම ඒකට පාවිච්චි කරන අංගන් තෙලක තමයි. එතකොට හිරිවැටීම ඇති කරන මූලික ස්ථානයක් තියෙනවා. මූලික නිලයක් තියෙනවා. මරු නිලයක් නෙමෙයි. ඒ නිලය හරියට තෙරපන්න ඕනේ. නිලයට තමයි මේ තෙල් එක ගන්න ඕනේ. නිලයේ තෙල් එක ගාපුවම මේ තෙල් එක වේදනා මිහිරි වෙන ස්වභාවය අඩු වෙනවා. ඒ වගේම මේ තෙල් එකේ තියෙන විශේෂත්වය තමයි අන්න ඒක. ඒ කියන්නේ නිල බලා
නිල පිරිමැදීම තමයි කරන්න ඕනේ. ඒක තමයි වේදනාව සුවපත් වෙන්නේ. මොකද ඇත්තටම ඒතකොට දැන් සාමාන්‍යයෙන් ඔබට උපදේශක් ඕනම රෝගී තත්ත්වයක් ඕනම වේදනා ආලේප කිරීම සුවපත් කරනවා වගේම සාමාන්‍යයෙන් අර මං කියන්නේ අංගම්බට ඒක නැත්නම් විශේෂ රෝගී තත්ත්වයක් පවතින අවස්ථාවකදී ඒ පුද්ගලයා වෛද්‍ය උපදෙස් මත මේක කරාන විශේෂයෙන් නිල වේදකම ගැන දාන්න හරියට මං කියන්නේ චීන නිල කලාව හෝ කොරියානු නිල කලාව ගැන නෙමෙයි මම කතා කරන්නේ. දේශීය නිල වේදකම තිබුණා. දේශීය නිල වේදකම ගැන දන්න වේද මහත්තයෙක්ගෙන් මේක පිළිබඳව විමසලා අනේ අපේ වේද මහත්තයෝ මෙන්න මේ ඇඟිලි දෙක හිරි වැටෙනවා ගොත් ඒ වේද මහත්තයා දන්නවා මෙන්න මේ ඇඟිලි දෙක හිරි වැටෙන්න මෙන්න මේ නිරේ තමයි මේ තෙල් එක ආලේප කරන්න කියලා කියන්නේ. ඒතර මම දන්නවා මම සාමාන්‍යයෙන් යමෙක්ගේ කොතනක හරි හිරිවැටීමක් තියෙනවා නම් ඒ හිරිවැටීමට අදාළ නිලයේ තියෙන තරම මම දන්නවා. ඒ නිසා ඒකට අදාළ තෙල් ටික ඒ ස්ථානේ ගවනම් මේ ස්ථානේ හිරිවැටීම නැති වෙනවා. මෙන්න මේක හොඳට මතක තියාගන්න. ඒ ඕනම දෙයක් ඔබට ප්‍රශ්න කරන්න ඒ ප්‍රශ්න කරද්දී හැබැයි දැන් අහයි මගෙන් සමහර කට්ටිය එක එක නම් වලින් පෙනී සිටලා මේ අහවල් තැන වේද මහත්තයා හිරිවැටෙනවා. එතන කොතන කොයි නිලයේද අල්ලන්න ඕන කියලා අහයි. මම ඒ කට්ටියට උත්තරයක් දෙන්න යන්නේ නැහැ. ඇත්තටම තෙල් එක ගන්න කට්ටිය මම දන්නවා තෙල් එක ගන්න නෙමෙයි තෙල් එක අපේ මල්ලා කට්ටක දෙන්නේ මේකෙන් ඒ වගේ තමයි කෙනෙකුට දෙන්න පුළුවන් මේකේ වේද මහත්තයා ලොකු ආදායමක් ලබන්න යන්නේ කියලා. ඔව් ඒ ආදායම 100%ක් මතක තියාගන්න. අනිත් මිනිස්සු ලොකු කම්පැනි දාගෙන ලොකු වැඩවල ලොකු ඇඩ් ගාගෙන ලොකුවට වැඩ කරන මිනිස්සු හැමෝම ලොකුවට හම්බ කරගන්න ඕනේ. මම මේකෙන් රුපියලක්වත් හම්බ කරගන්නේ නැහැ. අන්න ඒක තමයි මගේ විශේෂත්වය. මේ අංගන් තෙල් එක මම දෙන්නේ උතුම් බුද්ධ ශාසනික චිරස්ථිතිය වෙනුවෙන් සිදු කරන ඕනම ක්‍රියාවලට පාජනය වීම පිණිස ලංකේශ්වර පදනමේ මගේ තමයි පදනම. නමුත් ඉන්නේ සමාජිකයෝ පදනමේ මිනිස්සු රටට ජාතියට ආගමට සේවය කරන වැඩ කටයුතු උදෙසා තමයි මේ තෙල් එක සකස් කර දෙන්නේ. ඒතර ඒක වෙනුවෙන් අපි වෙනම කණ්ඩායමක් අපි නිර්මාණය කරලා තියෙනවා. ඒ නිසා මම බය නැතුව කියන්න පුළුවන් මේක අපේ පරිපූජනීය උදෙසානේ අපි මේක පාවිච්චි කරන්නේ පැහැදිලිවම බුද්ධ ශාසනික චිරස්ථිතිය උදෙසා. ඒ වගේම තව තෙල් වර්ග බොහෝමයක් තියෙනවා. ඒ තෙල් වර්ගත් හැම එකක්ම මම දෙන්නේ මෙන්න මේ කාරණා කියන්නේ බුද්ධ ශාසනය පුනර්ජීව උදෙසා. මොකද දැන් අපේ රට නව පුනරුදය යුගයකට ආවිලා තියෙන පුනරුදය යුගයේ කියලා කියන්නේ ඉන්දියානු පක්ෂග්‍රාහී පුනරුදය යුගය. කියන්නේ ඉන්දියාවට ඕන විදිහට රට සකසලා නීත්‍යානුකූලව ඉන්දියාවට ලබා දෙන පුනරුදය තමයි ඇති වෙලා තියෙන්නේ. ඒ පිළිබඳව මම අද කතා කරන්නේ තව මාස 3කින් අතරේ මම දේශපාලන පිළිබඳව කතා කරන්නම්. එදාට වරණ මම කිව්ව ගොඩක් දේවල්. අතීතයේ සිදු කිව්ව දේවල් ගොඩක් දේවල් ඇත්ත වෙලා තියෙයි. කාලය සියලු ප්‍රශ්නවලට උත්තර දෙවි. අපි දැන් වෙදකම ගැන කතා කරන්නේ යන්. මොකද වෙදකම තමයි ලෝකෙට රට ගොඩ දාන්න තියෙන එකම දේ වෙදකම. අපි එතනින් ගොඩ යන්. අපි ඊට පස්සේ අපි ඊටු ටිකට යන්. ඒ නිසා මම ආපහු කියනවා අංගන් තෙල් කියන දේ පිළිබඳ යම් කිසි ප්‍රශ්නයක් තියෙනවා අහන්න උත්තර දෙන්න. සාමාන්‍යයෙන් අපි අංගම් බටයන් ඇත්තම මම දන්නේ එක මෙතඩ්ස් තියෙනවා. ඒ මෙතඩ්ස් වලදී මස් මාංශ අනුභව කරන්න කියලා කියනවා. එහෙම කියනවා. දැන් අපි දැක්කා එතුමාගේ විශේෂයෙන් වෛද්‍යවරයෙක් එතුමා විශේෂ කරුණු කාරණා කීපයක් අද මීකිරි අනුභවය සම්බන්ධයෙන් මීකිරි අනුභවය සම්බන්ධයෙන් අපි දන්නා මීකිරි පාවිච්චි නොකරපුවා අපි ඉස්සර සාමාන්‍ය දුන් තෙල කියන්නේ මීහරකගෙන් ගන්න තෙල අපි සාමාන්‍යයෙන් හැම බතකටම එකතු කරා. තෙල වල තියෙන විශේෂ ගුණයක් තිබුණා විශේෂයෙන් ශරීර අභ්‍යන්තර කියන්නේ අපි ඒකට කියනවා ආහාර ජීර්ණ මාර්ගයේ පවතින බොහෝ රෝගී තත්ත්වයන් සුවපත් කිරීම පිණිස මේක හේතුවක් වෙනවා. ඒ වගේම තමයි අනවශ්‍ය මේද තැම්පත් වීම සිදු වෙන්නේ නැහැ මේ දුන් තෙල් පාවිච්චි තුළ. ඒ වගේම තමයි රසායනික වශයෙන් ශරීරය ඇබ්සෝබ් අපි කියන්නේ උකහා ගන්නා ඒ කියන්නේ ශරීරය උරා ගන්නා ලද දේවල් ක්‍රමානුකූල නිසාකාර නිස උෂ්ණ මට්ටම පවත්වාගෙන යන්නට මේ මීහරකයෙන් ගන්න කිරි ටික ඒ කිරි නෙමෙයි තෙලේ විශේෂ ගුණයක් තියෙනවා. ඒ නිසා තමයි මම හිතන්නේ මීකිරි අනුභවය හොඳ කියලා කියන්නේ. ඒ වගේම මේකෙදී අපි කියන්නේ මීකිරි කන්න කියලා මම කියන්නේ දුන් තෙල් ටිකක් දා ගන්න පුළුවන්. නැත්නම් පොල් කිරි මිටක් ඔබේ ආහාර එකතු කර ගන්න පුළුවන්. නම් සාමාන්‍ය හෙලයන්ගේ 3-5කට පාවිච්චි කරනවා. විශේෂයෙන් මම හැමදාම කියන්නේ නාන්න කියලා කාරණාව. ඒ වගේම රෝගී තත්ත්වයක් නැති කෙනෙක් හෝ ඇති කෙනෙක් මේක රාත්‍රී ආලේප කරන උදේට අනිවාර්යෙන් නාන්න. උදේවරුේ තෙල් එක බැරි වෙලා හරි ආලේප කරනවා නම් ඇස්වල හැර ඕනම ශරීරය ඇස්වල හැර අනිත් ඕනම තරක මේ තෙල් එක පාවිච්චි කරන්න පුළුවන්. ඒ ඕනම තරක ඔයාලා පාවිච්චි කරන කිසිම ගැටලුවක් නැහැ. වෙලාව ගැටලුවක් නැහැ. මොකද වෙලාව අපි කියන්නේ උදේ අත ගැටනවා මං කිව්වේ හැන්දෑවේ තෙල් ගන්න. ඒතකොට ඔයාලා අත ගැටලා තෙල් එක ගන්න හැන්දෑනක බලාගෙන මිනිස්සු ඉන්නවනේ මේ රටේ. එහෙම නෙමෙයි මේ තෙල් එක ඔබට අනතුරක් වුණ ඕන වෙලාව. අනතුරක් වෙන්න තියෙන ඕන වෙලාව. ශරීර දුබල වෙන ඕන වෙලාව. ශරීර අවශ්‍යතාවය කොයි ආකාරයකද පවතින්නේ ඒ ඕන වෙලාවක මේ තෙල් එක පාවිච්චි කරනවා. අඩුම තරමේ පැය 3ක්වත් ශරීර ස්පර්ශව තිබිය යුතුයි. පැය 9ක් නම් ගොඩක් හොඳයි. අත වෙලුමකට වාජනය කර කියන්නේ අත ඉදිමුමකදී තලීමකදී පොඩි වීමකදී විකෘති වීමකදී වෙලුමක් පාවිච්චි කරනවා නම් සාමාන්‍ය පැය එකමාරක ඉවත් කර කමන්නේ. එහෙම නැත්නම් පැය එකමාර පස්සේ තියෙන
දේ. උදාහරණ තදට වෙලා තිබුණා නම් ඒක බුරුරු කරලා බැඳගත්තට ප්‍රශ්නයක් නැහැ කියන එකයි මම මේ කිව්වේ. නිසා වෙන ප්‍රතිපත්ති අවශ්‍ය නැහැ. සාමාන්‍ය ප්‍රතිපත්ති අංගම් ශිල්පීන්ට ඒ කාලේ ඉඳලම අතීතයේ ඉඳලා මස් මාංශ තහනම් කරලා තිබුණේ. කවුරුහරි කෙනෙක් ඒ පිළිබඳව කවුරු කතා කරනවා මම මොනවත්ම කියන්නේ නැහැ. මොකද මං ගාව තියෙනවා ආදාර පොත්පත්, මං ගාව තියෙන අවශ්‍ය මූලාශ්‍ර. ඒ මූලාශ්‍ර මම එලි කරන දවසක් එනවා. ඒ නිසා මතක තියාගන්න මේ වෙන පිළිවෙත් අවශ්‍ය නැහැ. ඔය මං කියන කාරණා ටික ඒ වගේම තමයි ඔබ මේක විශේෂයෙන් මම කියන එකම දෙයක් තමයි ඔබ ආලේප කරන බොහෝ අවස්ථාවලදී හොඳින් හුස්ම ගැනීමට ඔබ පුරුදු වෙන්න, වතුර ටිකක් වැඩිපුර පාවිච්චි කරන්න පුරුදු වෙන්න, උගුර දෙපැත්ත සාමාන්‍ය අංගන් තෙල් වලින් පිරිමදින්න පොඩක් පුරුදු වෙන්න. පපු දෙපැත්ත පපු මේ සීමාව පුළුවන්. නමුත් ඊට වඩා ගොඩක් හොඳයි මේ පපු දෙපැත්ත සාමාන්‍යයෙන් තෙල් වල ආලේප කරන්න. ඒ වගේම හරියටම හදවත පවතින ස්ථානයේ සාමාන්‍ය මේ තෙල් එක ආලේප කරන්න පුරුදු වෙන්න. එතකොට ඔබට මේක සාමාන්‍ය ක්‍රමවත්ව වේගවත් සරල අභ්‍යන්තරික මේ හානි වළක්වා ගන්න හැකියාව තියෙන අභ්‍යන්තර ක්‍රියාකාරීත්වය ඇති කරන්න පුළුවන්. ඇත්තටම ශරීරයේ පුනර්ජීවයක් ලබන්න පුළුවන් වෙන්නේ මේ තෙල් එක හරියටම ඒ විදිහට ක්‍රියාත්මක කළොත්. මුඛ සෞඛ්‍ය සම්බන්ධ වෙනම ක්‍රමවේදයක් තියෙන හෙළයන්ගේ. ඒ දෙයට දත් කැක්කුම මේක පාවිච්චි කරන්නේ නැහැ. මම ඇත්තටම මම මෙතෙක්කල් පාවිච්චි කරන පළවෙනි වතාවේ ප්‍රශ්නේ අහුවේ. නමුත් ඒ කියන්නේ සාමාන්‍ය දත් කැක්කුමක් නිසා ඇති වෙන මේ ඉදුමුමක් වගේ දෙයක් නැති කරන්න මේක පාවිච්චි කරන්න පුළුවන්. දත කැක්කුම වේදනාව නැති කරන්න ඔබ දන්නවා හෙළයන්ගේ බුලත් පිට කියලා අපේ රටේ 1803ට කලින් අපේ රටේ පාවිච්චි කරපු බුලත් පිටක් තිබුණා. විශේෂයෙන්ම මට ඒක මේ ප්‍රසිද්ධිය කියන්න බෑ. ඒක අරගෙන ගිහුව මල්ලටත් වෙනම නමක් තිබුණා. බුලත් පිට සහ ගංජා මේ වේලපු ගංජා කියන්නේ රසමාරණය කරලා ගංජා අරගෙන ගිහපු රටක් අපි ඒක කාපු රටක් කැවුම් ගෙඩිය අරගෙන ගිහපු රටක්. මම දැක්ක එක බූරුවෙක් මේ පාර්ලිමේන්තුවෙන් එක ගොන් මීහරකෙක් මේ කියනවා මේ සිංහලයා මෝඩයා කැවුම් කන්න මේ සූර්යයා කියන මොකද කතාවක් කියනවා. මේ උන් දන්නේ නැහැ මේ කැවුමේ තියෙන වටිනාකම. මේක දොස්තර කෙනෙක් කියලා කියන්නේ මං හිතන්නේ මේක කොන්දොස්තර කෙනෙක් වෙන්න ඇති. මම බය නැතුව කියලා මේ යාපනයෙන් පත් වෙච්ච මිනිහෙක්නේ. ඒ යාපනයේ කරන්නේ සාමාන්‍යයෙන් ප්‍රශ්න පත්‍රය දීලා උත්තර ටික බෝඩ් එකේ දාන එක කරන්නේ. එහෙම විශ්වවිද්‍යාලයට ආපු එකෙක්. ඒ නිසා සිංහලයන් ගැන දන්නේ නැතුව කියන්න යන්න එපා. මොකද යමකුට කියනවා නම් සිංහලයන් ගැන මාගාව තියෙනවා සිංහල සභාවේ ඉතිහාසය. ඒ ඉතිහාසය කියලා මේ රටේ අනවශ්‍ය ප්‍රශ්න ඇති කරන්න එපා. මොකද අපි දන්න දේවල් තියෙනවා අපි නොදන්නේ මේ රටේ සිංහල බෞද්ධෙක් නැති නිසා. සිංහල බෞද්ධ රජෙක් නැති නිසා අපිට නායකයෙක් නැති නිසා. ඒ නිසා මතක තියාගන්න කැවුම් ගෙඩිය අරගෙන ගියපු පුස්කාපු කැවුම් ගෙඩිය අරගෙන ගියපු හේතුවක් තියෙනවා. ඒ හේතුව මම කියන්නේ ගංජා ටික රසමාරණය කරන එළඟ තෙල් වල බාලා යම් ආකාරයකට රසමාරණය කරලා ඒ රසමාරණය කිරීමෙන් එළඟ තෙල් ටික අයින් කරලා ඊට පස්සේ ඒක වේලීමකට භාජනය කරලා අරගෙන ගියපු අවස්ථා තියෙනවා. අපි දුම්කොළ රහිතව අමතක කරනවා. දුම්කොළ රහිතව සාමාන්‍ය අපි බුලත් පිටක් පාවිච්චි කරා. ඒ බුලත් පිට මම ඔයාලට කියලා තියෙනවා මුඛ සෞඛ්‍ය සම්බන්ධයෙන්. ඒ බුලත් පිටේ පාවිච්චි කරන සාමාන්‍ය දවස් 2-3 සැරයක් ඔබ පාවිච්චි කරන ඔබේ මුඛ පිළිකා ඇති වෙන්නේ නැහැ. ඒක මම ස්ථිර වශයෙන්ම කියනවා. හැබැයි පුරුද්දක් වශයෙන් බුලත් පිට කන කට්ටිය මේක කෑවත් ප්‍රශ්න මේ නෑ පිළිකා එන්නේ නැහැ. හැබැයි මගේ පෞද්ගලික ඉල්ලීම තමයි බුලත් පිට පාවිච්චි කරන. බුලත් පිට කියලා කියන්නේ ඇත්තටම සැපුමක් වශයෙන් ගන්න කම්මැලිකමන කරන දෙයක් නෙමෙයි. ඔයාලා දන්නේ ඇත්තටම මේකෙන් සිදුවෙන්නේ නස්නයක්. සුවිශේෂී නස්න ක්‍රමය තමයි අපි සාමාන්‍ය බුලත් පිට කියලා කියන්නේ. බුලත් පිට කියලා කියන දේ ఔෂධ ක්‍රමවේදයක්. විටහපනවා කියලා කියන්නේ ඖෂධ ක්‍රමවේදයක්. ඒ කියන්නේ ඖෂධ ක්‍රමය තමයි ඇත්තටම පෙනහළු වල පවතින බොහෝ රෝගී තත්ත්වයන් සුවපත් කරන තමයි බුලත් අපි අතීතේ පාවිච්චි කරලා තියෙන්නේ. පාවිච්චි කරේ. නමුත් මොකද්ද කරුමකට අපේ රටේ ඉන්න කිසි කෙනෙක් මේවා එළිදරව් කරන්නේ නැති නිසා අපි මහා අසරණතාවයකට පත් වෙලා තියෙනවා. අපි මේවා කිව්වට පස්සේ ඔන්න හෙට ඉඳලා YouTube වල TikTok වල Facebook වල මේ පිළිබඳ කතා කරයි බුලත් පිට සම්බන්ධයෙන්. එහෙනම් නමුත් මතක තියාගන්න බුලත් පිට කියන්නේ ඇත්තටම නස්නයක්. මේ නස්නේ සිදු වෙන්නේ කොහොමද කියලා කවුරුත් අහන්න ඕනේ නැහැ. ඇත්තටම නස්නයක්. ඒ නිසා ඒ දෙක කෙනෙකුට පාවිච්චි කරන්න පුළුවන්. ඒක මේකට ඒ කියන්නේ මුඛ සෞඛ්‍ය සම්බන්ධයෙන් අංගන් තෙල් එකේ පාවිච්චි කරන්න පුළුවන්. බාහිර ආලේපයක් වශයෙන් පමණයි. හැබැයි වේදනාවක් ඒ කියන්නේ දතක ඇති වෙන වේදනාවක් මේක නැති කරන්න මම පරීක්ෂණ කළා නැහැ. මම නිසා ඒකට උත්තර දෙන්නේ නැහැ. අපි හිතමුකෝ මිග්‍රේන් වගේ තත්ත්වයක් ඇති වෙනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඉරුවාරදේ කියන රෝගී තත්ත්වයකදී සාමාන්‍ය මම හැමදාම කියන කාරණා තමයි ශරීරයේ අභ්‍යන්තර පවතින උෂ්ණය නිසා හට ගන්නාලද වේදනාකාරී තත්ත්වයන්. සෙම කරවීමකට වගේ ඇති වෙන තත්ත්වයන්. සෙම කරවීම නිසා ඇති වෙන නහර
තදවීම වැනි තත්ත්වයන්. ඒ නහර තදවීම නිසා සිදුවන රුධිර අවහිරතාව කියන තත්ත්වයන්. ඊට පස්සේ ඒ තියෙන තත්ත්වයන් උෂ්ණය නිසා ඊට පස්සේ හටගන්න වාතයේ කිපීම නිසා හටගන්න පිටක කිපීම නිසා සෙම කිපීම නිසා ඇති වෙනවා. ඒ කියන්නේ වාපිත්සම් කියන තුනම කෙපෙනවා සාමාන්‍යයෙන් ඔය ඉරුවාරදේ කියන කාරණාව. එතකොට මේ දේවල් ආලේප කිරීමකින් පමණක්ම ඉරුවාරදේ සෝපත් කරන්න පුළුවන් කියන තැන මම නැහැ. නමුත් සාමාන්‍යයෙන් ඔයාලට කරන්න මම පැහැදිලිව කියන්නේ ඉරුවාරදේ නළලේ මේ බෙහෙත් ගන්නවා වගේම සාමාන්‍ය නළලසේ මේ මෙතනින් පටන් ගන්න මෙන්න මේ සීමාව. ඒ වගේම තමයි ඔයාලා දන්නවා හිස මුදුන හරියට සාමාන්‍ය අපි කියනවා අපි මේ හිස මුදුන සීමාව තෙල් එක පොඩ්ඩක් ආලේප කරන්න. ඒ වගේම අනිවාර්යයෙන්ම මේ පුද්ගලයා අපි සාමාන්‍ය මිනිස්සු අර සටන් කලාව කියන ප්‍රෙෂර් පොයින්ට් එක කියලා. මේ පපුව තියෙනවා කුහරය. පපුව කුහරයක් තියෙනවා. මෙන්න මේ කුහරේ සීමාව සහ උදරයේ යම් කිසි විදිහට අංගන් තෙල් එක ආලේප ගන්න පුළුවන් නම් ඔහුගේ ඉරුවාරදේ සුවපත් කරන්න පුළුවන්. දැන් ඒක කියයි ඔන්න වෙදමන්ත පිස්සු කතාවක් කිව්වා කියලා. කවන්නේ බයින්න පස්සේ අත්දා බලන්න. අත්දා බල හරියට පස්සේ වෙද මහත්තයාට බයින්න එපා. ඔයාලගේ දෙයක් විදිහට ඔයාලා ඊට පස්සේ කියාගෙන ඇයි. ඒක ප්‍රශ්නයක් නැහැ. දැනුම කොහෙන් ආවත් දැනුම කවුරු කිව්වත් දැනුම ලෝකයට අවශ්‍යයි. නිරෝගීමත් ජාතියක් ඇති කිරීම පිණිස ඒ දැනුම දෙන එක මගේ යුතුකම. දැනුම ගන්න එක ඔබේ යුතුකම. ඇත්තම කකුලේ උලුක්කුවක් වගේ අවස්ථාවකදී අත මම කියවා ඕනම උලුක්කුවකදී ඇත සිදුවෙන තත්ත්වය බලන්න ඕනේ විකෘති වීමක් සිදු වෙනවද. ඊට පස්සේ ඒක අපි කියන මාංශ පේශි නහර ස්නායු අස්ථි සහ නොමේරු අස්ථි කියන දේවල් සාමාන්‍ය විකෘතතාවයකට හිරවීමකට භාජනය වෙන්න පුළුවන්. මෙන්න මේ අවස්ථාවේ තමයි මම තෙල් ගැලීමක් සිදු කරලා වෙලීමක් යොදලා තියන්න ගියේ පැය එකමාරක් පමණ උන් ඔය කාරණාව නිසා. බෙහෙත් අවශ්‍ය නැහැ. බෙහෙත තමයි තෙල් එක. තෙල් එක ගාලා අලුතෙන් බෙහෙත් බඳින්න අවශ්‍ය නැහැ. අස්ථි බිඳීමකදී එහෙම කරාට කමක් නැහැ. නමුත් අස්ථි බිඳීමකදී පවා අස්ථි පිපිරීමකදී අස්ථි පැනීමකදී පවා මේ තෙල් එකෙන් විතරක්ම බෙහෙත් බැඳීමෙන් තොරව මේ තෙල් එකෙන් විතරක්ම ඒ අස්ථිය ඒ නිවැරදිව සකස් කරන්න මේකට ලොකු හැකියාවක් තියෙනවා. හැම වෙලෙම ශරීරය කියන්නේ ස්වාරක්ෂක පද්ධතියක්. ඒක ස්වාරක්ෂක පද්ධතියේ ස්වභාවය තමයි මොනවා හරි වේදනාවක් ඇති වෙනවා නම් ඒ වේදනාව ඇති කරන්නේ ශරීරය තුලින් යම්කිසි වේදනාව අභ්‍යන්තර සිදුවෙන හානිය වළක්ව ගන්න තමයි වේදනාව මේ ඇති කරගෙන ඉන්නේ ශරීරය. ඒක තමයි ශරීරක ස්වභාවය. හොඳයි. ඒක දන්න මිනිස්සු දන්න විශේෂයෙන් බටහිර වෛද්‍යවරු නම් මේ පිළිබඳව හොඳම දන්නවා. මම හිතන්නේ අනිත් වෛද්‍යවරු දන්නේ බටහිර වෛද්‍යවරු විශේෂයෙන් ශරීර අභ්‍යන්තරික ක්‍රියාවලීන් පිළිබඳව බොහෝ අභ්‍යන්තර මේ සොයා බැලීම් කරලා තියෙන බොහෝ පරීක්ෂණ කරලා තියෙන නිසා වුන් දන්නවා මම මේ කියන කාරණාව. ඒතකොට අපි දන්නවා පැහැදිලිවම තුවාලයක් අනිවාර්යෙන් හොඳ වෙනවා. ඒක අපි හොඳ කරන්න දෙයක් නැහැ. අපි තුවාලය හොඳ කරන්න ඇත්තටම බාහිරව බෙහෙත් දානවා කියලා කියන්නේ අර බාහිරව තුවාලය වර්ධනය කිරීමට සාධක වෙන කරුණු කාරණා ඉවත් කිරීම තමයි සිදු කරන්නේ. ඒ සිදු කරලා අභ්‍යන්තරික වශයෙන් ශරීරය තුලින් කරන්න පුළුවන් උත්තේජිත ක්‍රියාවලිය. කියන්නේ ඒක පහසු කිරීම, ලේසි කිරීම, ක්‍රමවත් කිරීම, වේගවත් කිරීමට අවශ්‍ය අභ්‍යන්තරව සිදු කරන අපි හිතමුකෝ දිලීරයක්, බැක්ටීරියාවක්, එහෙම නැත්නම් වෛරස් එකක්, එහෙම නැත්නම් වෙනත් මොන හරි දෙයක් තිබිලා ඒ තුවාලය හොඳ වෙන්න නැති අවස්ථාවක් ගන්න තමයි වර්තමාන අන්න ඒ වගේ අවස්ථාවකදී ඒව වළක්වන්න දෙන දෙයක් ශරීරෙ බොන්න කියලා කියන්නේ ඒ වගේ. මේ ඒ දේ ඉක්මනට කරගන්න මම කියන්නේ පැහැදිලි අන්න ඒ වගේ ඔබට මම බෙහෙතක් කිව්වා නම් කියන්නේ අංගන් තෙල ආලේප කරලා මේ බෙහෙතත් පාවිච්චි කරන්න කියලා කියන්නේ අර දවසින් හොඳ කරගන්න තියෙන එක දවස් 10ක් අපි දුක් විඳින්න ඕනේ නැහැ. ඒක මම කරන්නේ සාමාන්‍යයෙන් මේ තෙල් එකෙන් අවශ්‍ය දේ කරලා අර තවත් බෙහෙතක් දෙනවා දවස් ගාණක්. මොකද මං ගාවට ආව කෙනෙක් නම් මං ගන්න ආව කෙනෙකුට මම මේ බෙහෙත කියන්න බෑනේ. ඒතකොට මං කරන්නේ අර තෙල් එක ගානවා. ඒතකොට නමුත් ඒක දවස් 3ක් 4ක් යයි හොඳ වෙන්න. හැබැයි අර මං ගාවට ආව කෙනාට එක දවසින් දවස් එකමාර දෙකෙන් හොඳ වෙන්න මං ගාව බෙහෙත් උදාහරණ මගේ ගෝලෙක්ගේ යාළුවෙකුට මං ගාව හිටපු ගෝලෙක්. එයාගේ මස්සිනාට මේ ඊපෙදා මේ තැනකදී අස්තිය ගැලවීමක් සිදු වෙලා තිබුණා. ඒ ගැලවීම සිදු වෙලා මම පාවිච්චි කරලා ඇත්තටම අංගන් තෙල විතරයි. ඒක දැන් ඒ කෙනා එක දවසින් කියන්නේ එක දවසින් සම්පූර්ණ ඉදිමුම අඩු වෙලා මේ අතේ තිබුණු වේදනාව සම්පූර්ණ පහ වෙලා ගියා. ඉතින් ඒක කාටවත් නැහැ කියන්න බෑ. මේ අත්දැකීම මම මේ කතා කරේ. ඒ නිසා ඕනම කෙනෙකුට මේ පිළිබඳ හොයන්න පුළුවන් මේ අංගන් තෙල කොයිතරම් දුරට හොඳද කියන කාරණාව. කිසි ප්‍රශ්නයක් නැහැ. තෙල් එකක් තෙල් දැම්මයි කියලා ශරීරයේ කොහෙකටවත් ඒ කියන්නේ සාමාන්‍යයෙන් තෙල් එක දිලීරයක් බැක්ටීරියාවක් පවතින්න බෑ. හරිද? එමනම් ඒක තෙල් එකක් වෙන්න බෑ.
හරිද? එතකොට ජීව ඖෂධයක් නෙවෙයි තෙල් කියලා කියන්නේ. ඒ ජීව ඖෂධමය ගුණේ පවත්වන්න එකිනෙකට සංකලනය කරන අවස්ථාවලදී ජීව ඖෂධයක් හටගැනීමේ අවස්ථා තියෙනවා. අපි ඒක වෙනම කතා කරමු. නමුත් මේ බොහෝ වෙලාවට දැන් අපි ඇල්කොහොලයක් පාවිච්චි කරද්දී ඇල්කොහොල් පාවිච්චි කරනත් මෙන්න මේකයි. බටහිර වෛද්‍ය විද්‍යාව ඇල්කොහොල් පාවිච්චි කරන අපි තෙල් පාවිච්චි කරනවා යම් රසායනික යම් කාල රාමුවක් නොවෙනස්ව පවත්වාගෙන යාම පිණිස. ඒතකොට දැන් මේකේදී ඇත්තටම කරන්නේ අපි තෙල් ශරීරයේ කොතෙක් පාවිච්චි වුණා කියලා රුධිරය මේ වුණා කියලා කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ. තේරුණා මං කියන්නේ. නමුත් සාමාන්‍ය පරණ අපේ තුවාල තෙල් විශේෂ, ඔඬු තෙල් විශේෂ, පරංගි තෙල් විශේෂ ගොඩක් තියෙනවා. ඒ තෙල් ඊට පස්සේ පිළිකා තෙල් කියලා වෙනම තෙල් වර්ග තියෙනවා. තේරුණා? ඒ තෙල් වර්ග තියෙන නිසා කවදාවත් එහෙම හානියක් වෙන්නේ නැහැ. ඒතර මේ ඒ තෙල් ඔක්කොටම සමාන කරලා. ඒ කියන්නේ පණු කැවිල්ලක් තිබුණොත්, පණු දදයක් තිබුණොත්, කුණු වීමක් තිබුණොත්, තුවාල ඔඩු දුවලා තිබුණොත්, පරංගියක් ඇතිලා තිබුණොත්, අපි තවත් විදිහට ගත්තොත් එහෙම අපි සොරයිසස් තත්ත්වයක් ඇතිලා තිබුණොත් ඒ ඕනම දෙයක් සෝපත් කරන්න මේකෙන් කියන්නේ එක දවසින් සෝපත් කරන්න බෑ සොරයිසස් වගේ තත්ත්ව. මොකද ඒක අක්මා තුල සිදුවන රසායනික අසන්තුලිතතාවයක් නිසා ඇතිවන සංසිද්ධිය. ඒ නිසා ඒ වගේ අවස්ථාවකදී උනත් මේ තෙල් එක පාවිච්චි කරන්න පුළුවන් කියන එක මතක තියාගන්න. එහෙනම් අලුවන් දද කුෂ්ඨ පණු කැවිලි සියල්ල ක්‍රමානුකූලව නැති කරන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඒකෙදී අර දැන් අපි උදාහරණයක් පණු කැවිල්ලක් වගේ ගත්තොත් එහෙනම් පණුව ඉන්නේ ශරීරයේ ශරීරයේ මේ පුෂ්ඨ මත නෙමෙයි. සාමාන්‍යයෙන් මේ කියන්නේ සමේ මධ්‍ය කොටසේ, ඒ කියන්නේ අභ්‍යන්තර කොටසේ ඉන්නේ. මධ්‍ය කොටසේ අභ්‍යන්තර කොටසේ. එතකොට ඒ වගේ තැනකදී සාමාන්‍ය දැන් උදාහරණ මෙහෙම හිතන්නකෝ. අපි ගිනි ගොඩක් කොතන තියෙනවා අපි ඇතුලේ ඉන්න. එතකොට ගිනි ගොඩ එන්න ව්‍යාප්ත වෙනවා. අපි මෙතනින් එහාට යන්න බැරි වුණත් අපි පුළුවන් තරම් ඇතුලට වෙනවනේ. තේරෙනවද? ඒ අපේ ආරක්ෂාව මේ අපි හැටිනේ ආන් ඒ වගේ තමයි පණුවෙක් වුණත් තෙල්ලෙක් ගාදී පණුවට යන්න පුළුවන් උපරිම සීමාවට. ඊට පස්සේ පණුව කරන්නේ එතනින් ඔබ රුධිර කේශනාලිකාව හරහා ගමන් කරලා මෙයාට වෙන කොටට යන්න පුළුවන් නම් එයා යනවා. ඒ නිසා ගොඩක් කරාන දැන් ඒ වගේ දෙයකට පාවිච්චි කරනවා නම් වෙද මහත්තයෙක්ගේ උපදෙස් මත හරිද අභ්‍යන්තරික ප්‍රතිකර්ම ක්‍රමවේදය සමග මේ තෙල් එක පාවිච්චි කරොත් සාමාන්‍ය මේක සූපත් කරන්න හරි ලේසි පාසුයි. හරි එහෙනම් මම හිතන ගොඩක් කරුණු කරන අපි කතා කරා. සතුටුයි ගොඩක් කාලෙකින් ඔයාලා මුණ ගැහෙන්න ලැබීම ගැන. මම හිතන්නේ කියන්න සතුටුදායක ගොඩක් දේවල් තියෙනවා. ඔයාලා දන්නේ නැති උනාට අපි මේ සියලුම දේවල් ඉදිරියේදී කතා කරමු. අමතක කරන්න එපා මේක සිංහල බෞද්ධ රටක්. ඒ සිංහල බෞද්ධ රාජ්‍ය මතු දවසක බිහි වෙනවා. මං කිව්ව කෙනාටින් සිදු වෙන්නේ. ඒ දවස් වෙනකල් අපි බොහොම සතුටින් බලන්න බය වෙන්න එපා. අපි දිනනවා. අපි දිනන්නේ කොහොමද කියන කාරණා ඔබ බලාගෙන ඉන්න. ඒ දිනන්න අවශ්‍ය වපසරිය බොහොම ඉක්මනට ලයිලයියේ සෝදානම් වෙනවා. ඒ පිළිබඳව සතුටින් කියන්න කාලයක් එනවා. එදාට මම ඒ පිළිබඳව දැනුවත් කිරීමක් කරන්න. කුසුමාවති කොහින්ද ආවේ? නාවලපිටිය. මොන වගේ රෝගී තත්ත්වයක් සම්බන්ධයෙන්ද? මම වැටිලා තක ටිකක් හිරි වැටීමක් වගේ තිබ්බා. මානසික වගේ පොඩි ප්‍රශ්නයක් තිබ්බේ. ඉතින් මේ වෙදකම් ගොඩක් කරා ආයේ දෙහි ගෙදරින් දෙද්දිත් වෙදකම් කරා. තාත්තා නැති වුණාට පස්සේ ඒක ටිකක් උග්‍ර වුණා. ඊට පස්සේ මම මෙහෙට එක්කරන් ආවා. මෙහෙම තැනක් තියෙනවා යන් අම්මා ඔයාගේ මානසික සැනසීම ලැබෙයි ඔයාට කියලා. ඉතින් මහත්තයා ළඟට එක්කහම කිව්වා ශාරීරිකව ලෙඩක් නැහැ. කියලා ඉවරලා යන්තරේ එහෙම දාලා දෙහියෙම කැපුවා. දැන් හොත්සෝයින් ඉන්නවා අම්මා. අද ඉතින් වෙද මහත්තයා බලන්න ඕනේ කිව්වා ඉතින් එක්කරන් ආවා. එනතුන් අද රෝගී තත්ත්වයක් සම්බන්ධයෙන් හරි. ඒතර මේ කොච්චර කාලයක් යනවද දැන් අම්මා වෙද මහත්තයා මුණ ගැහිලා දැනට මාස 7යි වෙන්නේ. ඒතර ඔබතුමිය මම නම් අසනීප වෙලා තමයි බෙහෙත් ගන්න ආවේ. මට මේ සුව කරන්න බැරි දනිස් සමාරුවක් බොල්ලට ඉදිමීමක් එක්ක තුනටියෙන් පල්ලේ මට තිබුණා ලොකු වේදනාවක්. අවුරුදු 14ක් විතර තිස්සේ මම සෑහෙන පීඩාවින්ද බෙහෙත් ගත්තා. හොඳ උන්නේ නැහැ. ඊට පස්සේ තමයි මම වෙද මහත්තයා ළඟට ඇවිල්ලා මම ඇහුවේ මුලින්ම ඔබතුමාටවත් මට මෙච්චර කාලයක් මේක හැදිලා ඔබතුමාට පුළුවන් ද මේක හොඳ කරන්න කියලා. ඊට පස්සේ බෙහෙත් කරමු ඇන්ටි කියලා මට කිව්වා. ඊට පස්සේ දැන් නම් ඉතින් මම දන්නවා මේ දැන් මට සුව අතර හැරීගෙන එද්දි මම එහා වෙද මහත්තයා මේක නිට්ටාවට සුව කරනවාද කියලා. ඔව් මට පුළුවන් සුව කරන්න කියලා කිව්වා. මම දැන් අවුරුද්දයි මාස 9ක් වෙනවා වෙද මහත්තයා. දැන් නිට්ටාවටම සුව වෙලාත් තියෙනවා. ඔව් නිට්ටාවටම සුවයි. නමුත් මේ තා චුටි අමාරුකම් මට තියෙනවා. අර ටිකක් දුර ඇවිද්දාම බහිනකොට වගේ අර මේ මහත්මයා කිව්වා වගේ
කැක්කුම් වගේක් එනවා මට. නමුත් සුව කරන්න පුළුවන් කියන දේ මට විද මහත්තයා දීලා තියෙනවා සහතිකේ. මම ඒක ඇත්තටම විශ්වාස කරනවා මම දැන් සුවෙන්. මට ඉඳගෙන නැගිටින්නවත් පුළුවන්කමක් තිබුණේ නැහැ කාගේ හරි ආධාරයක් නැතුව. දැන් වෙන තරම් වලින් බෙහෙත් තරම් තියනවද? අම්මෝ පුතේ අවුරුදු 14ක් එක දිගටම අවුරුද්ද මෙතෙන්ට ඇවිල්ලා අවුරුද්දයි මාස 9යි. අවුරුදු 14ක් වෙදකම් කරා මම. එතකොට මේ කියන්නේ කොහොමද කියන්නේ මුලින්ම වෙද මහත්තයා ඉංග්‍රීසි බෙහෙත් එහෙම මෙව්ව වුණා. ඒත් අපේ ගමේ අක්කා කෙනෙක්ට කැන්සර් එකක් හැදිලා අක්කට සනීප වුණා. ඉතින් ඒ අක්කා මට අදත් එනකොට හම්බෙලා ගුණා නංගි මට යන්න විදියක් නැහැ. මට පහන් තෙල් ටිකක් ගෙනත් දෙන්න කියලා. ඒ අක්කගේ මාර්ගයෙන් තමයි දැනගෙන වෙද මහත්තයා හොයාගෙන ආවේ. එතකොට දැන් ඔයාලා අවුරුදු 14ක් විතර ඒ කියන්නේ රෝගී තත්ත්වයනේ. රෝගී තත්ත්වයට මගේ වෙද මහත්තයා දැනගෙන අවුරුද්දයි මාස 9යි වෙන්නේ. ඒතකොට මේ කාලය තුල තවත් අය මෙතනට ඔයාලා දැනවත් කරලා තියෙනවද? එයාලට සුවපත් වෙලා තියෙනවද කොහොමද? ඔව්. සුවපත් වෙලා තියෙනවා. දෙතුන් දෙනෙකුට සුවපත් වෙලා නැහැ. නමුත් ඒගොල්ලන්ගේ අපේ වෙද මහත්තයාගේ තියෙනවනේ යම් ප්‍රතිපත්තියක්. යම් පිළිවෙලක් තියෙනවා. ඒ පිළිවෙලට පිටින් වැඩ කරලා මම හිතන්නේ නැහැ කෙනෙකුට සුවපත් වෙන්න පුළුවන් වෙයි කියලා. මට සුව වුණේ මම වෙද මහත්තයා මුණ ගැහුණු තැන මම ඒ ප්‍රතිපත්ති වලට කරු කළා මම ඒව විශ්වාස කළා. ඉතින් ඒක නිසා මම මානසිකවත් සුවයෙන් අද ශාරීරිකවත් සුවයෙන්. වෙද මහත්මයාගේ තෙල් වර්ග මොනවද පාවිච්චි කරලා තියෙන්නේ මම තෙල් වර්ග කියන්නේ මගේ මේ හන්දිවල අමාරු වලටනේ මම ආවේ. මට මේ වෙද මහත්තයා අංගම් තෙල් එක තමයි සුවපත් කරේ. කියන්නේ අංගම් තෙල් එකෙන් තමයි මම නැගිට්ටේ. ඇත්තටම දිව්‍ය ඖෂධයක්. ඇත්තටම මම ඒක ගෙනහිල්ලා ඔය අපේ ගමේ ඉන්න අයගේ ගොඩක් අයගේ සන්ධි අමාරු වලට එතනින් ගියාම මේ වැටිලා කැඩිච්ච මෙදිච්ච මිනිසුන්ට ඒ අයට මම ගිහින් දීලා තියෙනවා මගේ තෙල් කුප්පිය. ඇත්තටම ඒක හම්තුම හාස්කම් තෙලක් පුතේ. ඇත්තටම ඉවර වෙන්නේ නැහැ නේ. ඒක අඩිය කොහොම හරි හදිසි වෙලාවක ගන්න පොඩ්ඩක් හරි තියෙනවා. ඔව්. කියන්නේ පොඩි ප්‍රමාණයක් ගියත් සුවපත් වෙනවා. අනිවාර්යයෙන්ම සුවපත් වෙනවා. අංගම් තෙල් කියන්නේ ඒ වගේම තමයි නීලකේසි කියලා තෙලක් තියෙනවා. ඒක බොහොමත්ම හොඳ තෙලක්. ඔව්. ඉසේ රදයක් තියුණා මට දරුණු. මගේ පටන් ගත්තේ මෙතන බෙල්ල මුලින් තමයි කැක්කුම් පටන් ගන්න ගත්තේ ඔළුවේ කැක්කුමෙන් මෙතනින් ආවේ කැක්කුම ඊළඟට මේ උරිස්සට ඔහොම තමයි හන්දි වලට ආවේ. එහෙම තමයි දනිස් දෙකෙන් පල්ල ඉදි වෙන්න ගත්තේ. ඒතකොට සාමාන්‍යයෙන් අංගම් තෙල් කියන එකෙන් කොච්චර කාලයක් යනවද සුවපත් වෙන්න කෙනෙක්? සාමාන්‍යයෙන් ප්‍රතිඵලයක් දකින්න? ඒ කියන්නේ අපේ වෙද මහත්තයා කියන්නේ මාස 3ක් වගේ දවස් 60ක් වගේ කාල සීමාවක් නේ අපිට මේ උපදෙස් සහිතව වෙදකම් කරන්නේ මේ දේ කරන්න කියලා අපිට යොමු කරන්නේ අපි. ඇත්තටම මේ කාල සීමාව විතර මට සුවපත් වුණා මම. ඒතකොට තව අය දීලා තියෙනවා කිව්වේ. ඔව්. ඒතකොට එයාලට සාමාන්‍යයෙන් එච්චර කාලයක් පාවිච්චි කරන්නේ නැතුව ඇති නෑ. ඇත්තටම එහෙම දෙන්න බෑ. ඉතින් තෙල් වල මේ වටිනාකමත් එක්ක එහෙම දෙන්න බෑ. මම බොහොම පොඩ්ඩක් දීලා කියන්නේ මේ අපේ වෙද මහත්තයා මට දීපු තෙල් එකක් මේකෙන් පොඩ්ඩක් ගාලා බලන්නකෝ කිව්වම සනීප වෙනවා. කියන්නේ සුළු අමාරු වුණත් ඒ කියන්නේ හිදිමුන් වලට කැක්කුමයි අනේ නංගි කැක්කුමයි කියලා සමහර වෙනවනේ ගෙදරට. එතකොට මම දෙනවා මේන් චුට්ටක් ගාලා බලන්නකෝ ඕගොල්ලන්. ඒකල මම එහෙම තමයි වෙද මහත්තයාව යොමු කරන්නේ. මම වෙද මහත්තයා මේ වෙද මහත්තයා හවල් තැන ඉන්නේ. ගිහිල්ලා මුණ ගැහිලා වෙදකම් කරගන්න කියලා. ඔබතුමියගේ නම මොකද්ද? කේ.එච්. වසන්තා කුමාරි රත්නපුරේ. එතකොට කොච්චර කල් වෙනවද? හම්බෙලා 2016 ඉඳලා. 2016 ඉඳලා. කියන්නේ සැහැණ ලොකු කාලයක්. ඔව්. එතකොට මොන වගේ රෝගී තත්ත්වයක්ද නැත්නම් මගේ තුවාලයක් තිබිලා ඒකට බෙහෙත් යන්න ගමන් මේ ගෙදර තියෙන ප්‍රශ්න ඔක්කොම මේ ගෙදර ගොඩක් ළමයින්ගේ ප්‍රශ්න ආර්ථික ප්‍රශ්න තිබුණා. මේ ළමයි දෙන්න මුන්ට තත්ත්වයකට අරගෙන සතුට වෙන්න පුළුවන්. ළමයි දෙන්න ගොඩ ගත්තා. අපි ගෙදර සමගියක් තියෙනවා මේ සැරේ කටින පින්කමකට අපි සාර්ථක කළා. ඔබ මහත්තයාට පින් සිද්ධ වෙන තමයි මේ තත්ත්වෙන් අද ජීවත් වෙන්නේ. ඇස්සල කඳුළු හලහලා ආපුන්සෙක්ම අද වෙනකොට ගොඩක් දුරට සතුටින් ජීවත් වෙනවා. අපි හතර දෙනාම එක පවුලක් විදිහට. එතකොට කැම්පස් තේරලා ඉන්නේ. එතකොට මේ වෙද මහත්තයා තෙල් වර්ග මොන හරි පාවිච්චි අංගම්මන තෙල් එක පාවිච්චි කරනවා. ඒක මේ ගිනින් තාත්තා කැක්කුම කැවිදිච්ච ගමන් ගාන දවස් දෙකක් තුනක් ගානකොට අනිවාර්යයෙන්ම සනීප වෙනවා. එතකොට වෙද මහත්තයා ඔයාලගෙන් මුදල් අය කරලා තියෙනවද රෝගී සුවපත් කරන්න සම? රෝගීට කියලා ඉන්නේ අන්තරේ දාන්න ඒවට මිසක බුම් පූජා කළා. ඉතින් ඒ වගේ ඒ වැඩවලට විතරයි. මට අපි එහෙම සල්ලි අරන් නැහැ. සල්ලි ගන්න ඒකත් බඩු මුට්ටු දෙනවා. ඔව් බඩු මුට්ටු දෙනවා නම් සල්ලි ගන්න. ඒක අවශ්‍ය කරන ටික දීලා නොමිලේ දාගන්න පුළුවන්. ඔව්. හරි බොහොම ස්තුතියි. කුමාරි දසනායක. කොහින්ද ආවේ? කෑගල්. එතකොට කොච්චර කල් වෙනවද?
යාළුවෝ ඊට ඉස්සෙල්ලා අවුරුදු 16 ඉඳලා එතකොට රෝගී තත්ත්වයක් සම්බන්ධයෙන් ඉස්සෙල්ලාවේ යාළුවෙකුට බේත් ගන්න. යාළුවෙක් එක්ක ඔව් ආවා. එයා ඉතින් එයාට මොකක්ද තිබ්බ රෝගී තත්ත්වය? එයාට ලෙඩ ගොඩාක් තිබුණා. ඒ වුණාට එයා ඒක හරියට කරේ නැහැ. එතකොට ඒක එයාගේ වැරද්ද. එයා ආවේ එකපාරයි එතනින් නැවතුණා. ඒ වුණාට මම ආවා. මං ආවේ මං මෙතෙන්ට ආවහම මගේ දැන් ડોක්ටර්ස්ලා බලලා කිව්ව එක එක ලෙඩ තිබ්බනේ. මොනවද ඔය කොලෙස්ටරෝල් තියෙනවා, හන්දි ආබාධ තියෙනවා. ඕවා මේවා කියපුවා නොකියපුවා ගොඩාක් වෙද මහත්තයා කිව්වා. කොලෙස්ටරෝල් තියෙනවා, හන්දි ආබාධ තියෙනවා, බඩේ ගෙඩියක් වගේ තියෙනවා කිව්වා. ඊට පස්සේ කිව්වා චෙක් කරලා බලන්න කියලා. ඉතින් එහෙම එකක් තිබුණා. ඒ කියන්නේ වෙද මහත්තයා නිකන් චෙක් කරන්න මුකුත් නැතුව නාඩිවත් ඇල්ලුවේ නෑ නෑ අතින් අල්ලන්නවත් නෑ ලෙඩෙක්ගේ. එතකොට ඇහැ ඇස් දිහා බලලා ලෙඩ කියන්නේ එහෙම කිව්වා. ඊට පස්සේ ඒකට දීපු බේත් හරියට බිව්වා. ඉතින් කොහොම හරි හන්දිය ආබාධ නෑ, අංගන් තෙල් පාවිච්චි කරා ඒ වගේ ඒවා. හන්දිය ආබාධ හොඳ වුණා. කොහොම හරි මට දැන් 60ක්. මම ඉතින් 40 කෙනෙක් වගේ ඉන්නවා. එතකොට තවත් අය මෙතනට ඇවිල්ලා තියෙනවද ඔබතුමිය හරහා කොහොමද? ගොඩක් ඇවිල්ලා තියෙනවා. ගොඩක් අය සමහර අය සනීප වෙලා තියෙනවා. අර මග හිටපු අය කියන දේ කරපු නැති අය. ඔව් ඒක කොහොමත් එකයි නේද? මොන බේත් ගන්න කියලා බේත් එක බිව්වේ නැත්තම් වැඩක් නැහැ නේ. සුවපත් වෙන්නේ නැහැ නේ. ඔව්. ඉතින් ඒ ආපු අයට තියෙනවා. සුවපත් වෙලා තියෙනවා. සුවපත් වෙලා තියෙනවා. එයාලගෙන් මුදල් එහෙම කොහොමද ඔයාලගෙන් අය කරලා තියෙන්නේ? මුදල් ඉතින් මගෙන් අය කරේ නම් අර තෙල් වර්ග එහෙම ඉතින් හදන ඒවානේ. ඒවත් බඩු ගෙනත් දුන්නත් නිකන් බඩු ගෙනත් දෙන්න බෑ. බඩු ගෙනත් දීලා මම අංගන් තෙල් එක නිකන් හදාගත්තා. ඒකට 7-5ක්වත් ගත්තේ නෑ. ඊට පස්සේ යන්ත්‍රය දානකොට ඒකේ ගොඩක් ලිස්ට් එකක් තියෙනවානේ. ඒකට යනවා ඊට වැඩි. මේ යන්ත්‍රයට අය කරන ගානට වැඩි යනවා බඩු ටික හොයන්න. ඒ හින්දා ඒකට ඒ ගාන දීලා දාගත්තා. ඒ රෙන්න බේත් වලට පහසුයි, ගොඩක් පහසුයි. පහසු නිසා ඒ රෙන්න වෙන මොනවටවත් සල්ලි අය කරේ නෑ. බොහොම ස්තුතියි. ඔබතුමීගේ නම මොකක්ද? මම යමුනා කුමාරි. කොහෙන්ද ආවේ? කෑගල්ලේ. එතකොට කොච්චර කල් වෙනවද ඇවිල්ලා මේක? දැන් නම් 2017 වගේ ඉඳන්. එතකොට රෝගී තත්ත්වයක් සම්බන්ධයෙන්ද නැත්නම් වෙන මොකක් හරි? රෝගී තත්ත්වයක් තිබුණා. ඉතින් අර ඒ ගමේ අපේ අර පිළිකා ලෙඩෙක් හොඳ වුණානේ වෙද මහත්තයාගෙන් බෙහෙත් අරන්. කොහෙද? ඉතින් කෑගල්ල. ඔව්. ඒ හින්දා ඉතින් අපිත් ආවා. එතකොට ඔයාලගේ රෝගී තත්ත්වය මොකද්ද? ඒ හොඳ වුණා ඒක එක. රෝගී තත්ත්වය කියන්න පහසුද? නෑ නෑ. ඒක එක දනි සමහරෙම. ඔව්. ඊට පස්සේ දැන් ගොඩක් කාලෙනේ 2017 වගේනේ. 17 වගේ ඉඳන්. මේ දුවලගේ සනීප වලට ආවා බඩේ අමාරුවක් එහෙම තිබ්බා. ඒකත් හොඳ වුණා. ඔව්. එතකොට මුදල් කොච්චරක් වගේ වියදම් වෙලා තියෙනවද ඉතින් එද මාත්තට? එහෙම සල්ලි නම් දීලා නැහැ. ඔය යන්ත්‍ර දාන්න විතරයි ඒ දුන්න මුදල විතරයි. ඒ මුදල් දුන්න හේතුව එතකොට කියන්නේ බඩු දුන්නේ නැති හින්දාද කියන්නේ? ඔව් බඩු දුන්නේ නැති හින්දා තමයි ඒ යන්ත්‍රයට මුදල් දුන්නේ. ඔව් පහසුයිනේ අර බඩු ගේන්න. බඩු ගේන්න කියලා කිව්වේ. බඩු ගේන්න පහසු. ඒ අක්කා පහසු හින්දා ඉතින් මුදල් දීලා ඔව් ඉදාගත්තා. හරි. එතකොට වෙද මහත්තයා ගැන මොනවද කියන්න තියෙන්නේ මේ රටේ රෝගී මිනිස්සු ඒකේ කතන්දර කියනවා. ඔව් ඇත්තටම හොරෙක් කියනවා, වංචාකාරයෙක් කියනවා. ඇත්තටම වෙද මහත්තයා ගැන ඒ අවබෝධයෙන් ඉන්න කෙනෙක් නම් එහෙම කියන්නේ නැහැ. ඉතින් ඒ නොදන්නාකමට හෝ නොතේරුම්කමට තමයි එහෙම කියන්නේ නැත්තේ. ඉතින් අපිට නම් එහෙම පේන්නේ නැහැ. ඒ තමයි ඇත්තටම ලොකු සේවයක් රටට කරනවා. රට වෙනුවෙන් ජීවිතේම ගත කරලා නේ තමයි රට වෙනුවෙන්. ඉතින් හිතනවා ඉතින්. වෙද මහත්තයාගේ තෙල් වර්ග මොන හරි පාවිච්චි කරලා තියෙනවද? අංකන් තෙල් පාවිච්චි කරනවා. එතකොට ඒකේ කොහොමද? ඒකේ ඇත්තටම මේ ඕනේ ආබාධයක් වුණාම ඉතින් ඒක දවස් කිහිපයක් ගෑවම හොඳ වෙනවා. ඔව් හන්දිය අමාරු වරුවා මේ. කොච්චර කල් වගේ පාවිච්චි කරනවද ඒක? දැන් අවුරුද්දක් විතර වෙනකම් වෙලා ඔව් පාවිච්චි කරනවා. එතකොට අංගන් තෙල් විතරද නැත්නම් තව තෙල් වර්ග පාවිච්චි කරලා තියෙනවද? නෑ ඒක තමයි දැනට පාවිච්චි කරේ. හිසත් කොණ්ඩේ අර දුවලට පාවිච්චි කරනවා අර කොණ්ඩේ ගාන තෙල්. කොහොමද ඒකේ ප්‍රතිඵලය?
ඒක ඉතින් හොඳයි. එයාලා නිතර පාවිච්චි කරනවා. ඔව්. හරි. මම MMC දසනායක. කොහින්ද ආවේ? මම නාරමලේ ඉඳන්. කොච්චර වගේ කල් වෙනවද වෙද මහත්තයා ගාවට ඇවිල්ලා? දැන් අවුරුදු 5ක් 2019 ඉඳන්. 19. එතකොට කොහොමද මුලින්ම දැනගත්තේ වෙද මහත්තයා ගැන? වෙද මහත්තයා ගැන දැනගත්තේ මුලින්ම මම හොස්පිටල් එකේ නතර වෙලා ඉඳෙද්දී මේ Facebook එක හරහා තමයි දැනගත්තේ වෙද මහත්තයාගේ පෝස්ට් එකක් දැකලා. ඉස්සෙල්ලා වෙද මහත්තයාව දැක්කේ මම 2015 වෙනස වැඩසටහනේ. ඊට පස්සේ Facebook එකේ පළවෙලා තියෙන පෝස්ට් එකකින් වෙද මහත්තයාව මතක් වුණා මට. හොස්පිටල් එකේ ඉන්න ගමන්. ඊට පස්සේ මම ඒක දාලා තිබුණේ චතුරංග ධනසේකර කියලා කෙනෙක් මේ Facebook එකට පළ කරලා තිබුණේ. ඊට පස්සේ මම එයාට මෙසෙන්ජර් හා පණිවිඩයක් තියලා තමයි වෙද මහත්තයා ඉන්න තැන හොයාගෙන ආවේ. එතකොට මේ මොන වගේ රෝගී තත්ත්වයක්ද රෝහලේ කට වෙලා හිටියන්නේ? පිළිකා රෝගය. පිළිකා රෝගය. එතකොට දැන් මේ වෙනකොට කොහොමද ඒ රෝගී තත්ත්වය? පිළිකා රෝගය මුලින්ම මාස 8කින් විතර ආයේ කාලෙකින් සම්පූර්ණම ශරීරයෙන් අයින් වුණා. නැත්තරම නැතුව ගියා ශරීරයෙන්. ඒවත් රෝහලේ ඉද්දි මොන වගේ කියන්නේ දෙයක්ද කියලා තිබ්බේ? මේක සුවපත් ගන්න පුළුවන් කියලා. රෝහලෙන් කියලා තිබුණේ මුළු යටිබඩ පුරා සෑහෙන ප්‍රදේශයක පැතිරිලා තියෙන්නේ. ඒ හරිය ඒ වර්ධනය වෙච්ච හරිය සම්පූර්ණ අරන් දාලා ඉස්සරහට මුත්‍රා බෑග් එකකුයි පිටිපස්සට টয়ලට් බෑග් එකකුයි බෑග් දෙකක් දාලා ජීවිත කාලෙම බෑග් දෙකකින් ඉඳ ගෙදර යවන්න තමයි හැදුවේ. මම ඒකට අකමැති වෙලා තමයි ටිකට් කපාන ආවේ. ඔපරේෂන් කියන්නේ ඉංග්‍රීසියේ දෙකම කිසිම ක්‍රියාමාර්ගයක් මම ගත්තේ නැහැ. මුලින්දම මේ බේත් තමයි කරේ. වෙද මහත්තයා ළඟට තමයි ආවේ. වෙන කාල ළඟටවත් ගියේ නැහැ. එතකොට දැන් මේ වගේ කාලයකදී මෙහිම ලොකු අත්දැකීමක් ඔබතුමාට තියෙනවා. එතකොට ඒකෙදී ඔබතුමා තව අයට කියන්නේ මෙතන යොමු කරලා තියෙනවද? අනිවාර්යෙන් ලෙඩෙක් හම්බුනොත් වෙද මහත්තයා ළඟට අරන් එනවා. එතකොට එයාලට කොහොමද එයාලගේ සුවපත් වෙලා තියෙනවද? සුවපත් වෙලා තියෙනවා. කියන්නේ කී දෙනෙක් වගේ යොමු කරලා තියෙනවද අපේ? එහෙම සමහරු මග නතර වෙලා තියෙනවා බේත් කරපුවා. එයාලගේ අඩුපාඩුවක් වෙද මහත්තයා කියන දේ හරියටම කරන්නේ නැත්නම් ඒක ඒ වෙදකම හරියන්නේ නැහැ. ඒ කියන ඒ දෙන උපදේශ හරියටම ක්‍රියාත්මක කරන්න ඕනේ. ඒක තමයි හොඳ වෙන්නේ. ඒක තමයි ඒ කටිය සැලකිලිමත් වෙන්නේ නැත්තේ. එහෙනම් මේ එතකොට හරි දැන් ඔබතුමාට ජීවිතේ දීලා තියෙනවා. අනිවාර්යෙන්. එතකොට කොච්චර වටිනාකමක් අය කරලා තියෙනවද මුදල? 7-5ක් අතරන්නේ. 7-5ක්වත් ගන්න නැතුව වෙදකම් කරා කිව්වම මේ කෙනෙක්ට විශ්වාස කරන්න පුළුවන්ද කියන්නේ? ඉතින් මේ උදාහරණේ තියෙන්නේ. උදාහරණේ. එහෙනම් එතකොට 7-5ක්වත් ගන්නෙත් නැත්තම් හරිද? මෙහෙම පිළිකාරෙද්ද සූපත් කරන්න පුළුවන්. ඔබතුමා හොඳම මේ සාක්ෂියකුත් වෙනවා නම් මේ ඇයි මිනිස්සු එහෙනම් බයින්නේ කරන්නේ? ඇයි මේ වෙද මාතර හොරා කියනවා, වංචාකාරයා කියනවා, මෝඩයෙක් කියනවා, එක එක විදිහට අපහාස කරනවා. ඇයි මේ? ඒ මිනිස්සුන් එනුවගත්ත. දන්නේ නැතිකම. මිනිස්සයා කවුද කියලා හොයලා බලන්නේ නැතුව මේ නිර්පරාධ නගන දොස් නැගිල්ලක් ඒක. වටිනාකම දන්නවා නම් ළඟින් ආශ්‍රය කරලා තියෙනවා නම් කවදාකත් මේ මිනිස්සු දොස් නගන්නේ අත්තරින්නේ නැහැ මේ මිනිස්සයා. එතකොට ඔබතුමා තෙල් වර්ග පාවිච්චි කරලා තියෙනවද මහත්තයාගේ නිකන් යන්ත්‍ර ශාස්ත්‍රීය මොහොර දේවල් යන්ත්‍රමන්ත්‍ර ශාස්ත්‍රීය දේවල් හෝ තෙල් වර්ග එහෙම ගොඩක් පාවිච්චි කරලා නැහැ. වෙද මහත්තයාගේ යන්ත්‍ර පාවිච්චි කරලා තියෙනවා. මොන වගේ යන්ත්‍රද? ඒ කියන්නේ අසනීපට දාපු යන්ත්‍රය. ඊට පස්සේ මේ වෙද මහත්තයාගේ මොදු එහෙම පාවිච්චි කරේ මේ ළඟදී දැන් ගත්තේ පාවිච්චි කරන්න. ඒක කොහොමද ප්‍රතිඵල එහෙම? ඒක ළඟදිමයි පාවිච්චි කරන්න ගත්තේ. එහෙම අතදා බැලුවෙන්න තරම් කාලයක් නැහැ. ඒක වෙදකමට දාපු යන්ත්‍රය ඒක හිත තමයි ජීවත් වෙලා ඉන්නේ. ජීවත් වෙලා ඉන්නත් ඒක. බොහොම ස්තුතියි. රුවන් තමයි සිංහාරච්චි. කොහෙන්ද ආවේ? නිට්ට බේදන. එතකොට මේක තමයි දැනගත්තේ කොහොමද මුලින්ම? දැනගත්තේ වයිෆ්ගේ යාළුවෙක්ගේ හරහා දැනගත්තේ. ඒ යාළුවාට මොකක් රෝගයක් තිබුණේ? නෑ එයා YouTube එකේ දැකලා තමයි වෙද මහත්තයා ගැන මම දැන් අර රූපහානි channel එකේ දැනගෙන තමයි අපිට කිව්වේ. ඊට පස්සේ තාත්තට කෝඩුව මාරුව තිබ්බේ. ඉංග්‍රීසි බෙහෙත් කර ඉඳලා ඊට පස්සේ යාට කට් එකක් දාලා අත හදන්න ඕනි කිව්වා. ඊට පස්සේ තමයි අපි තාත්තා මෙතට එක්කන් ආවේ. එතකොට තාත්තගේ ක්‍රිටිනින් එක 2015 වගේ ඊට පස්සේ අපි අවුරුදු 3ක් එක දිගට බෙහෙත් කරා. තාත්තා සුවතටපත් වුණා. ඒ කියන්නේ ක්‍රිටිනින් එක 6.0 ගණක් තිබ්බේ. වෙද මහත්තයාගේ අන්තිමටම බෙහෙත් ගද්දී අපි 1.1කට වගේ අඩු වෙලා තිබ්බේ. ඒ කියන්නේ නිට් අවර්ස් වෙලා තිබ්බේ. එතකොට අදාවේ පෞද්ගලික දෙයක් කියන්නේ මම රට යන එකක් සම්බන්ධයකට මත්තත් එක්ක කතා කරන්න.
එතකොට දැන් තවත් අය දැන් ඔයාලා 2015 වගේ ඉඳන් එන්නේ. තවත් අය මෙතනට යොමු කරලා තියෙනවද නැත්නම්? ඔව් ගොඩක් යොමු කරලා තියෙනවා. ඉතින් අර ඒකේ ඒතර අත්දැකීම් මොනවද? එයාලට සුවපත් වෙලා තියෙනවද? ඔව් ගොඩක් අයට සුවපත් වුණා. ඒ කියන්නේ වයිෆ් ගියක්කට එහෙම ගොඩක් අය ඒගොල්ලෝ තාමත් අතටත් එනවා මෙතෙන්ට. ගොඩක් අයට කියන්නේ මම දැනුවත් කියන්නේ ඒ අත්දැකීම් තියෙන හින්දා මම ගොඩක් අය දැනුවත් කරා. ඒගොල්ලෝ ගොඩක් අය ආවා සුව වෙච්ච කට්ටිය ඉන්නවා. අදටත් තාමත් ඒ දේ තමයි කරන්නේ. එතකොට වෙද මහත්තයා ඔයාලගේ තාත්තව සුවපත් කරන්න ඔබතුමාලගේ තාත්තා අම්මා දෙන්නම අම්මාවත් සුවපත් කරා. දෙන්නටම වකුගඩු තමයි තිබ්බේ. එතකොට ඒවට කොච්චර මුදලක් ඔය ගත්ත අය කරාද? සල්ලි නම් ගත්තේ නැහැ. ඉතින් අපිට අවශ්‍ය බඩු ටික විතරයි ගේන්න කිව්වේ. යරින් අපිට ගමන් බියදම විතරයි. ඒ සල්ලි ගන්නෙත් නැත්නම් ඇයි වෙද මහත්තයා හොරා කියන්නේ? ඒ වෙද මහත්තයා ගැන දන්නේ මට මීට කලින් මහත්තයෙකු සඳහන් කරා දන්නේ නැති මිනිස්සු තමයි කියන්නේ දන්න කෙනෙක් කවදාවත් ඒ දේ කියන්නේ නැහැ. මෙතනට ඇවිල්ලා බලන්න නැතුව පිට ඉඳලා මේ උත්තර දීලා වැඩක් නැහැ. මෙතනට ඇවිල්ලා බලන්න ඕන මෙතන මොකද්ද වෙන්නේ කියලා. මම කියන්නේ ඒකයි කියන මිනිස්සුන්ට මෙතනට ඇවිල්ලා බලන්න මොකද්ද වෙන්නේ කියලා. එතකොට එයාලට අවබෝධ වෙයි මෙතන මොකද්ද වෙන්නේ කියලා. ඔබතුමගේ නම මොකක්ද? මම ලක්ෂ්මී. කොහින්ද ආ? මතකම. කියන්නේ වෙද මහත්තයා හමු වෙලා කොච්චර කල් වෙනවද? වෙද මහත්තයා නම් කලින් අහලා තියෙනවා. ඊට පස්සේ මේ මෑතක තමයි අපි ආවේ පුජ්‍යලික කාරණාවකට. රෝගී තත්ත්වයක් සම්බන්ධයෙන් නෙමෙයි. එතකොට ඒ කාරණාවට දවස් 5ක් වගේ පොඩි කාලයක් තිබුණේ ඒස්ට කරගන්න. ඇත්තටම ඒ දවස් 5 ඇතුළේ කාලයේදී අපි බලාපොරොත්තු ඉෂ්ට කළ දුන වෙද මහත්තයා. එතකොට කොච්චර කාල කිව්වද? කියන්නේ ඇවිල්ලා මුලින්ම දැන් ඇවිල්ලා මාස 6කට කලින් තමයි ඒ ආවේ දවස් 5ක් ඇතුළත විය යුතු කාරණාවක් ඉෂ්ට කරගන්න. මාස 6කට කලින් ඇවිල්ලා ඊට පස්සේ ආයි අද දාවේ. ඊට පස්සේ වෙද මහත්තයා ආයි අපිට තව ඒ අවස්ථාව ඉෂ්ට සිද්ධ වුණා. ඇත්තටම අපිට විශ්වාසයක් තියෙනවා ඇති. ඊට පස්සේ අපි දැන් ආවේ තවත් කාරණාවකට හස්බන්ඩ්ත් එක්ක. අපි විශ්වාසයෙන් ඉතින් අදටත් වෙද මහත්තයාත් එක්ක වැඩ කරනවා. එතකොට මේ පහුගිය මාස 6ේදී කියන්නේ ඉතින් ඊට එද්දී මෙතන තවත් ඉන්න රෝගීන් හෝ අනිත් අයත් එක්කත් ඔයාලා කතා බහ කරන්න ඇතිනේ. එතකොට මේ එයාලගේ අදහස් මොන වගේද තිබ්බේ? ඇත්තට මේක ලොකු ගෞරවයක් භක්තියක්කින් තමයි ඒගොල්ලන් ආවේ. ඒ වගේම මටත් තියෙනවා ලොකු ගෞරවයක් සහ භක්තියක් වෙද මහත්තයා ගැන. ඒක කවදාවත් නැති වෙන්නේ නැහැ. ඒ කියන්නේ අපි අම්මෙක් තාත්තෙක් විශ්වාස කරන්නේ කොච්චරද ඒ තරමට වෙද මහත්තයා විශ්වාස කරගෙන වැඩ කරන්න පුළුවන් කෙනෙක්. එතකොට එහෙනම් මේ ඇයි එහෙම කෙනෙක්ට මේ බොරුකාරයෙක් හොරෙක් වංචාකාරයෙක් කියන්නේ මිනිස්සු දන්නේ නැතිව ඇති වෙද මහත්තයා කියන්නේ කවුද කියලා. එතකොට දැන් ඔයාලගේ ඒ කාරණා ඉෂ්ට කරලා දෙන්න වෙද මහත්තයා කොච්චර මුදලක් අය කරාද? ඇත්තටම සල්ලි ගත්තේ නැහැ. මුදල් ගත්තේම නැහැ. ඔබතුමීගේ නම මොකද්ද? පූර්ණා සංදීවනේ. කොහෙන්ද ආවේ? ගම්පහින්ද. එතකොට කොච්චර කල් වෙනවද? සති 3යි ඒ නඩ වෙද මහත්තයාගේ වීඩියෝ බලලා වෙද මහත්තයා ගැන දන්නවා. මේ ඇවිල්ලා කොහොමද වෙද මහත්තයා? නෑ මම ෆෝන් එකෙන්ම තමයි YouTube එකෙන් එතකොට මොන වගේ රෝගී තත්ත්වයක් සම්බන්ධයෙන්ද? ඒ කියන්නේ මගේ ගර්භාෂය මේ අයින් කරලා තියෙන පිළිකා තත්ත්වයකට මූලික අවධිය කියලා. ඒකට බලන්න ආවම තමයි ආවේ. දැන් සති 3කට පස්සේ මොන වගේ දෙයක්ද අත්දැකීමක්ද තියෙන්නේ? ආපු විදියයි සහ ඒක ගොඩක් සැහැල්ලුයි ඒ තිබුණට වැඩිය. එද්දි මොන වෙන තැන් වලට ගිහිල්ලා ප්‍රතිකාර අරන් තියනවද? නෑ ස්පිරිතාලෙට විතරයි ගියේ මම වෙද මහත්තයාට තමයි ඉස්සෙල්ලාම ආවේ. ආවේනේ. ඔව්. බොහොම ස්තුතියි. ඔයාලා කොහෙන්ද ආවේ? අපි නුවරින් ඉඳන්. නම මොකද්ද? මම ඉෂාරා හේමචන්ද්‍ර. මම දර්ශන. එතකොට කොච්චර වගේ කල් වෙනවද මෙහෙට එන්න අරගෙන? දැන් මාස 3ක්. කියන්නේ මොන වගේ රෝගී තත්ත්වයක් සම්බන්ධව. කියන්නේ මොන වගේ තත්ත්වයක්ද කියලා කියනවා. මේක පිළිකාව. පිළිකාවක් කියලා තමයි කියාවේ. කාටද පිළිකාව? මේ නෝනට. කියන්නේ මේ අකට. එතකොට මොන වගේ අත්දැකීමක්ද ඔයාලට තියෙන්නේ ඉතින් ඒ සම්බන්ධව කියන්නේ? පහුගිය කාලේ මෙතනට එන්න කලින් ගොඩක් මම කියන්නේ ඒකෙන් වේදනාව කියන්නේ ඒක හොයාගත්තේ මට අන්තිමේ මේ බබා හම්බෙන්න කිට්ටු වෙලා ඊට පස්සේ තමයි ඒකෙන් වේදනාවෙන් ඉන්නකොට තමයි වෙද මහත්තයා දැනගත්තේ. ඒ කියන්නේ අපිට ඒ අතීතයේ කියන්නේ කොච්චර කාලයකට කලින්ද ඔක? එහෙම කියන්නේ අන්තිම වෙලාවෙම තමයි දැනගත්තේ. ඊට පස්සේ දැනගෙන මාසයක් දෙකක් ගියාට පස්සේ තමයි වෙද මහත්තයා ගැන දැනගන්න හම්බුනේ. එතකන් බෙහෙත් කරාද? නෑ බෙහෙත් කරේ නැහැ. ඔපරේෂන් එකක් කරන්න තියෙනවා කිව්ව ඔපරේෂන් එකට යන්නේ නැතුව තමයි වෙද මහත්තයා ගාවට ආවේ. අයින් කරන්න ඕන කියලා තමයි කිව්වේ. වකුගඩුව අයින් කරන්න. ඔව් වෙද මහත්තයා කිව්වා වකුගඩුව අයින් කරන්න නැතුව සුව කරන්න පුළුවන් කියලා. ඊට පස්සේ
මීට ආවට පස්සේ මොකද තත්ත්වය උනේ? දැන් කොහොමද? දැන් තිබ්බට වඩා ගොඩක් සුවයි. හිටියට රිපෝට් මොනවා හරි ගත්තද? නෑ තාම ගත්තේ නෑ. වෙද මහත්තයා අර ගන්න කියලා තියෙන්නේ. ටික රිපෝට්ස් ටික ගන්න ඕනේ. ඊට පස්සේ තමයි වෙද මහත්තයා රිපෝට් ටික ගත්තාම අපිට පෙන්වන්න පුළුවන්ද? ඒ කියන්නේ මේ පුළුවන්. සාක්ෂි ඉදිරිපත් කරන්න. පුළුවන්. කලින් රෝගී තත්ත්වයේ සම්බන්ධයෙන්ුත් එහෙම රිපෝට් තියෙනවද? මෙහෙම එකක් තියෙනවා කියලා. ඒක දැන් මේ අවස්ථාවේ දැන් නෑ. හරි. අපිට ඒ කියපු රෝගේ දැන් නෑ කියලා. කියලා තමයි වෙද මහත්තයා කිව්වේ. මහත්තයා කියන්නේ CT එකක් කරන්න කියලා. ඒ තිබ්බ අමාරු දැන් නෑ. දැන් නෑ. හරි. එතකොට වෙද මහත්තයා මුදල් කීයක් වගේ අය කරාද ඔයාලගේ? මුදල් නම් ගත්තේ නැහැ. යන්ත්‍රය දාන්න කිව්වා. ඒ ටික තමයි කිව්වේ. මුදල් නම් සතවහක්වත් අරගෙන නැහැ මේ වෙනකන්. එතකොට ඔයාලට මොකද්ද වෙද මහත්තයා ගැන කියන්න තියෙන්නේ? මොකද සමාජයේ මිනිස්සු වෙද මහත්තයාට එක එක චෝදනා කරනවා, බුල්කාරයෙක් කරනවා, හොරෙක් පංචාකාරයෙක් කියලා කියනවා. එතකොට මොකද්ද ඒ සම්බන්ධව ඔයාලට අදහස? දෙවියෙකුයි මිනිසෙක් කියලා තමයි කියන්න තියෙන්නේ. අද කෙනෙක් ඔය ඇත්තටම වෙද මහත්තයා ගැන නොදැන කියනවා නම් ඒක ඉතින් මෙතෙන්ට ඇවිල්ලාම බලන්න ඕනේ ඒක. මිනිස්සු කතා ගොඩක් කියන ඉතින් දැන් මටම කියනවා දැන් මම මෙහෙම බෙහෙත් කරනවා කියනකොට කියනවා එයා හොරේ කරේ මේ සල්ලි ගන්නවා ලක්ෂ ගණන් සල්ලි ගන්නවා ඉතින් දැන් මම දන්නවා ඉතින් වෙද මහත්තයා සල්ලි ගත්තෙත් නැහැ කිසි දෙයක්. ඒ කියන්නේ පුළුවන් කියන්නේ මෙහෙම වෙන්නත් පුළුවන් නේ සමහරට ඉන්න බොරුකාරයෝ හොරු වෙද මහත්තයාට චෝදනා කරනවා ඒ විදිහට. මොකද මෙහෙම කෙනෙක් යන්න එපා මෙහෙමයි කියලා. අපිට තව මතයක් ගන්න පුළුවන් නේ. කියන්නේ වෙද මහත්තයාට කවුරු චෝදනා කරනවා නම් ඌ හොරෙක් බොරුකාරයෙක් වෙන්නත් පුළුවන්. ඌ හොරෙක් බොරුකාරයෙක් වෙන්න හින්දා තමයි බොරුකාරයෙක් හින්දා තමයි එහෙම චෝදනාවක් කරන්නේ. මොකද අපි දැන් ඇවිල්ලා අපි දන්නා අපිට ගොඩක් සාර්ථක වුණා. ඒ කියන්නේ අපේ දේවල් ගොඩක් සාර්ථක කරගත්තා. ගොඩක් මේ ප්‍රශ්න තිබ්බා. ඉතින් ආ කියන්නේ රෝගී තත්ත්වයෙන් බාහිර දේවලුත් තිබේ. කියන්නේ මේ අපේ භූමි දෝෂ නම්මනන් තිබ්බා. නිවසේ ප්‍රශ්න තිබ්බා. ඒ ගොඩක් වලට වෙද මහත්තයා කරලා ගොඩක් දැන් හොඳයි ඉතින් ඇත්තටම. එතකොට ඔයාලා පාවිච්චි කරලා තියෙනවද තෙල් වර්ග මොනවා හරි? අංගන් තෙල් එක පාවිච්චි කරනවා. අංගන් තෙල් එක ඔබතුමා පාවිච්චි කරලා තියෙනවද? කොහොමද කවුද දෙන්නා පාවිච්චි කරන්නේ? ඔක්කොලම වගේ පාවිච්චි කරලා තියෙනවා අංගන් තෙල් එක. එතකොට කොහොමද ඒකේ අපිට අදහසක් ගත්තොත් අංගන් තෙල් එකේ මගේ කොන්දේ අමාරුවක් තිබ්බා. සෑහෙන අමාරුවක්. සෑහෙන වේදනාවක් තිබ්බා. ඒක දවස් දෙකක් වගේ තමයි පාවිච්චි කරේ. දැන් නෑ. දවස් දෙකක් ඇතුළත ඒක සුවට දැන් සුවයි ඒක මට. දැන් ගොඩක් සුවයි. කියන්නේ ඉඳගත්තොත් නැගිටින්න බෑ. ඒ කියන්නේ නැගිටගෙන හිටියොත් ඉඳ ගන්න බෑ. ඒ වගේ ලොකු අමාරුවක හිටියේ. දැන් සුවයි. බොහොම